හරි ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට දරුවන්ට පොඩ්ඩක් සිග්නල් ප්‍රශ්න නිසා චූට්ටක් පරක් වුණා ප්‍රමාද වුණා පටන් ගන්න ටයිම් එක ගැටලුවක් නැහැ මාව හොඳට පේනවද ඇහෙනවද පොඩි මෙසේජ් එකක් තියන්න පුළුවන්ද මාව හොඳට ඇහෙනවද පේනවද කියලා චුට්ටක් මෙසේජ් එකක් තියන්න පුළුවන්ද ඔව් කියලා හරි බෝඩ් එක හොඳට පැහැදිලිව පේනවද මං කියන එක ක්ලියර්ලි ඇහෙනවද මන්දාකිනි හිරුෂි මම ඇහෙනවද හොඳට පැහැදිලිව පොඩි chat එකක් තියන්න chat එක ඔව් සර් ඇහෙනවා right එහෙනම් ආයි කියනවා සුබ සන්ධ්‍යාවක්. ඉතින් අපි අද දවසේදී පටන් ගන්න යන්නේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය විෂයට අදාළ පළමු පාඩම් ඒකකයේ අද දවසේදී ආරම්භ කරන්න සූදානම් වෙනවා. ගිය සතියේදී අපි ක්ලාස් එක පටන් ගත්තා. ගිය සතියේ අපි මූලිකවම සාකච්ඡා කරේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය හැදෑරීමේ වැදගත්කම. එහෙමත් නැත්නම් ඒත් එක්කම අපි කතා කරා උසස් පෙළට වාණිජ්‍ය විෂය ධාරාව ඉගෙන ගත්තොත් තමන්ට ලැබෙන ප්‍රතිලාභ සහ වාණිජ්‍ය විෂය ධාරාව ඉගෙන ගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා අපි ගිය සතියේ සාකච්ඡා කරා. ඊට පස්සේ අපි අපේ විෂය නිර්දේශය ගැන කතා කරා. විෂය නිර්දේශය ගත්තොත් එහෙම සම්පූර්ණ පාඩම් 18ක් තියෙනවා. මේ පාඩම් 18 අවුරුදු දෙකක් වගේ කාලයක් තුළදී 12 ශ්‍රේණිය 13 ශ්‍රේණිය කියන අවුරුදු දෙකේදී ක්‍රමානුකූලව 12 ශ්‍රේණියේදී පාඩම් 11කුත් 13 ශ්‍රේණියේදී පාඩම් 7කුත් විතර ඉගෙන ගන්න තියෙනවා කියලා සහ විෂය නිර්දේශයේ සැකැස්ම පිළිබඳ අපි ගිය සතියේ කතා කරා. ඒ වගේම අපි කතා කරා උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පේපර් ස්ට්‍රක්චර් එක MCQ පේපර් එකයි රචනා පේපර් එකයි රචනා පේපර් එකට ප්‍රශ්න හැදෙන්නේ කොහොමද MCQ පේපර් එකේ කොහොමද එන්නේ මෙන්න මේ කියන මූලික කාරණා ටික අපි ගිය සතියේ සාකච්ඡා කරා. ඒකට අදාළ වීඩියෝ එක කියන්නේ ගිය සතිය උගන්වපු එක නෙවෙයි. ඒකට අදාළ වීඩියෝ එකක් YouTube එකේ තියෙනවා. රමේෂ් අමරවංශී කියලා සර්ච් කරලා බලන්න YouTube channel එක. YouTube channel එකේ තියෙනවා ව්‍යාපාර අධ්‍යයන විෂය හැදෑරීමේ වැදගත්කම කියලා වීඩියෝ එකක්. ඔයගලන්ට ඒක බලලා ගිය සතියේ ටික ආවරණය කරගන්න පුළුවන්. right. අපි අද සූදානම් වෙන්නේ විෂය නිර්දේශයේ පළවෙනි පාඩම් ඒකකය ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය කියන කොටස පටන් ගන්න. මෙන්න බලන්න මේ පාඩම ගත්තොත් එහෙම මේ පාඩම ප්‍රධාන කොටස් දෙකකට තමයි තියෙන්නේ. ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය. ව්‍යාපාර පරිසරය. business foundation and business environment. සාමාන්‍යයෙන් අපි මේ පාඩම මූලිකවම ව්‍යාපාර පදනම කියන කොටස සාකච්ඡා කරනවා. ව්‍යාපාර පරිසරය කියන කොටස සාකච්ඡා කරනවා. මේ වෙනුවෙන් අපි තියරි පන්තියේදී නිබන්ධන ටියුට් දෙකක් භාවිතා කරනවා. පළවෙනි නිබන්ධනය සහ දෙවෙනි නිබන්ධනය කියලා. පළමු නිබන්ධනයේදී මූලිකවම ව්‍යාපාර පදනමට අදාළ කොටස් ටික සාකච්ඡා කරනවා. දෙවෙනි නිබන්ධනයේදී අපි ව්‍යාපාර පරිසරයට අදාළ කොටස් ටික සාකච්ඡා කරනවා. මම උත්සාහ කරනවා මේක ඇත්තටම ඔන්ලයින් පන්තියකට එහා ගියපු ෆිසිකල් පන්තියක් හා සමානව. ඒ කියන්නේ අපිට ටයිම් එක තියෙනවා. හරිද? අපිට ඕන තරම් කාලය තියෙනවා. මේ කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඔයගලන්ට ඕනම ප්‍රශ්නයක්. හරිද? මේ ක්ලාස් එක කරන අතරතුර වෙන්න පුළුවන් ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්න පුළුවන්. ෂණික ප්‍රතිචාරයක් ලබා ගන්න නම් ඔයාලට පුළුවන් මයික් එක ඔන් කරලා මාත් එක්ක සංවාදයේ යෙදෙන්න. මගෙන් අහන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ සර්. මෙන්න මේක තේරුන්නේ නැහැ. සර් මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න. කිසිම බයක් සැකක් තියාගන්න එපා. ඔයා වගේම දරුවන් කීප දෙනෙක් තමයි මෙතන ඉන්නේ දැන්. ඔන්ලයින් පන්ති මම ඉස්සෙල්ලා කිව්වා. ඔන්ලයින් පන්ති වලට මම අලුත්. හරිද? ෆිසිකල් පන්ති වලට අලුත් නැති වුණාට ඔන්ලයින් පන්ති වල මම අලුත්. ඔන්ලයින් පන්ති වල අලුත් නිසා අපි තාම ප්‍රසිද්ධ නැති නිසා දරුවන් අපි ගාවට එන ප්‍රවණතාවය අඩුයි. ගිය සතිය පටන් ගත්තී අපි ළමයි එක්කෙනෙක් වගේ හිටියේ. අද මම හිතනවා ඊට වඩා කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. තව ඉස්සරහට වැඩි වෙයි කියලා විශ්වාස කරනවා. කෙසේ නමුත් ඔයගලන්ට ඕනම වෙලාවක ඕනම ප්‍රශ්නයක් මගෙන් ඍජුවම අහන්න. ඍජුවම අහලා අපි මේක සාකච්ඡා කරගෙන ගැටලු निराකරණය කරගෙන ඉස්සරහට යමු. මොකද ඔයා මුදලක් ගෙවලා පන්තියට සම්බන්ධ වෙන්නේ මේ මුදලට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් සහ තෘප්තියක් ඉටු කර දෙන එක මගේ වගකීම. හරිද? ඒක නිසා anytime ඕනම වෙලාවක මේ පන්ති ඇතුලේ තියෙන ගැටලු මොනවාද මේක කොහොමද විසඳගන්නේ ඒ හැම දෙයක්ම මාත් එක්ක සාකච්ඡා කරන්න සාකච්ඡා කරගෙන අපි මේ පාඩම කරගෙන යමු. right.
නිබන්ධනය අතේ තියෙනවා ඇති ගොඩක් අයගේ. නැති අයට ලබන සතියේදී නිබන්ධන ටික ලැබෙන්න සලස්සන්න. right. ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය. මෙන්න අපි මේ විෂය ඉගෙන ගන්න තියෙන්නේ. එමත් නැත්නම් මේ විෂයට අදාළව මූලිකවම සිද්ධාන්තය ආරම්භ වෙන්නේ මෙන්න මෙතනින්. ව්‍යාපාර එමත් නැත්නම් ව්‍යාපාරයක් කියන කාරණයෙන් තමයි මේ විෂයට අදාළ මූලික සිද්ධාන්තය ආරම්භ වෙන්නේ. මේ විෂය ඇවිල්ලා ප්‍රායෝගික විෂය ධාරාවක්. ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. මම මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් කියන්නේ. අපි පුතේ ඉපදුණු දා ඉඳලා මරණ මංචකයට මරණ දවස වෙනකම්ම අපි මුළුමනින්ම ජීවත් වෙන්නේ ව්‍යාපාරත් එක්ක. මුළුමනින්ම උපන්දා උපන්ගෙයි පෙකණි වැල කපලා ගහනවා ප්ලාස්ටික් කට්ටක්. ඔය කට්ට පවා අපි කඩේකින් මිලදී ගන්න. සල්ලි දීලා ව්‍යාපාරයකින් මිලදී ගන්න. මැරිලා අවසානයේදී මිනි පෙට්ටිය කියනවා අර සින්දුවකුත් කියන්නේ මොකද්ද? අපිත් යනවා දවසක ලී කූඩුවේ කියලා. ඒ මරණ මංචකයේ තෙම්බාම් එක ඒ මිනි පෙට්ටිය ඒ දේවලුත් ඇවිල්ලා ව්‍යාපාර. ඉතින් උපන්දා ඉඳලා මැරෙනකම් මේ අපි ගත කරන ව්‍යාපාර ගැන ඉගෙන ගන්න එක අපිට අමාරු නෑ. මේක හරි ලේසි. හරිම සරලයි. මොකද ව්‍යාපාර අධ්‍යයනය මම කලින් කිව්වා වගේම මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. ප්‍රායෝගිකයි. අපිට බිස්නස් ඉගෙන ගන්න තියෙන්නේ මේ වටපිටාවෙන්. මේ පරිසරේ. අපිට බිස්නස් ඉගෙන ගන්න තියෙන්නේ මේ දිනදා දකින්න දේවල් වලින්. ඇත්තම පොතෙන් නෙවෙයි. ඔයා කඩේකට ගිහිල්ලා හැසිරෙන ආකාරයෙන්, ඔයා බස් එකේ යද්දි, ඔයා ටවුන් එකට යද්දි, ඔයා වාහනයක යද්දි, ඔයා පාරක යද්දි මේ හැම තැනකම අපිට බිස්නස් ස්ටඩීස් ඉගෙන ගන්න තියෙනවා. ව්‍යාපාර අධ්‍යයනය ඉගෙන ගන්න තියෙනවා. ඒක නිසා BS ඉගෙන ගන්නවා කියන එක මැජික් එකක් නෙවෙයි, අරුමයක් නෙවෙයි. මේක රොකට් සයන්ස් නේ. හරිද? රොකට් සයන්ස් නේ. මේක හරිම ලේසියෙන් සරලව ප්‍රායෝගිකව ඉගෙනගෙන ඒ සාමර්ථ්‍යයක් ගන්නවා කියන එක මහා ලොකු කාරණයක් නෙවෙයි. BS වල එකක් ගන්නවා කියන එකම බයොලොජිකල් එකක් ගන්නවා වගේ, කම්බයින් මැත්ස් කරලා එකක් ගන්නවා වගේ අමාරු කාරණයක් නෙවෙයි. හරිද? ඒක හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ තෝරගෙන තියෙන ලේසි විෂය ධාරාවක් ලේසි විදියට ඉගෙන ගන්න. හරිද? මේකට ඕන වෙන්නේ උනන්දුව සහ උත්සාහය කැපවීම කියන කාරණා ටික විතරයි. මෙන්න මේ උනන්දය උත්සාහය කැපවීම තියෙනවා නම් මේ සබ්ජෙක්ට් එක කොට දා ගන්නවා කියන එක ඉතාමත් සරල කාරණයක්. right? හරි. ව්‍යාපාරයක් කියනු ලෝකයේ ව්‍යාපාර ආරම්භ වෙන්නේ කොයි කාලයේද? ලෝකයේ ව්‍යාපාර ආරම්භ වෙන්නේ කොයි කාලයේද? එහෙම නැත්නම් ව්‍යාපාර පටන් ගත්තේ කවද්ද? කොහොමද? මේකට උත්තරයක් තියෙනවද? කාගේ හරි ගාව? වා ගාව හරි, මම ගාව හරි, මේ සමාජයේ ඉන්න කෙනෙක් ගාව හරි කොහේ හරි උත්තරයක් තියෙනවද මේකට? නැහැ. අද වෙනකන් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එකට පොදුවේ පිළිගත්තු උත්තරයක් කාටවත් දෙන්න පුළුවන් වෙලා නෑ පුතේ. ව්‍යාපාරයක් ඇති වුණේ කවද්ද කොහෙදද කොතනද කියන්න තරම් හැකියාවක්වත් කාටවත් නෑ. එහෙනම් අපි උසස් පෙළ BS වල ව්‍යාපාරයක් යන ඉගෙන ගන්න. කවුද එහෙනම් ඒ නිර්වචනය හැදුවේ? ඒ නිර්වචනය අපිට උමනා වෙනවා මේ ව්‍යාපාර අධ්‍යයන විෂය ගොඩනගා ගන්න. ඒක ඇවිල්ලා මේ පොදුවේ පිළිගත්තු නිර්වචනයක්වත් කවුරුවක්වත් කිව්ව දෙයක් නෙමෙයි. අපි විසින් සබ්ජෙක්ට් එකට අදාළව නිර්මාණය කරගත්ත එකක් තමයි අපි ඊළඟට කතා කරන්න යන්නේ. ව්‍යාපාර බිහි වුණේ ඇයි? දැන් මෙහෙම හිතන්නකෝ. මට කිසිම වැඩක් නැහැ. හරිද? මට කරන්න තියෙන එකම දේ උදේට නැගිටිනවා, ඔය ගිහිල්ලා කුඹරක් කොටා ගන්නවා, දඩේ මේ යනවා, මාළු අල්ලනවා. මට බාහිර ක්‍රියාකාරකම් මුකුත්ම නැති වපසරියක මම ජීවත් වෙනවා. එතකොට මට අලුතෙන් කරන්න කියලා කිසිම දෙයක් නැහැ. මට පුළුවන් නේද මගේ මූලික අවශ්‍යතා සහ වමනා ටික ඉටු කරගන්න? කොහොමද ඉටු කරගන්නේ? මම කුඹුරක් කරනවා. මම දඩේ මේ යනවා. මම මාළු බානවා. මට ගෙයක් හදාගන්න කැලේට ගිහින් ඉනි ටිකක් කපන් ඇවිල්ලා මැටි ටිකක් ගහලා මං ගෙයක් හදාගන්නවා. මට වෙන පන්ති කරන්න, රස්සාවට යන්න, විභාගවලට සූදානම් වෙන්න, විභාග පාඩම් කරන්න, ණය වාරික ගෙවන්න, ෆෝන් ගන්න, ලැප්ටොප් ගන්න, වාහන ගන්න, ඒව ලොකු දේවල් නේ. මට තියෙන්නේ කොහොම හරි මූලිකවම කන්න දෙයක් හොයාගන්න, ඉන්න තැනක් හදාගන්න ඒ විතරයි. මේක ටිකක් අර සරල ජීවන රටාවක්. දැන් ඈත අතීතයේ ගත්තොත් එහෙම ඔය ගල් යුගය, දඩයන් යුගය, එඬේර යුගය මේ කලවක්වානු ගත්තොත් ඒ කලවක්වානු මිනිස්සු ඇවිල්ලා මූලිකවම තමන්ගේ අවශ්‍යතා ටික ඉටු කරගෙන බොහෝම සරල ජීවිතයක් ගත කරා.
ඒ කාලේ ව්‍යාපාර තිබුණද? මේට අවුරුදු 100,000 ගානක් කලින් ව්‍යාපාර තිබුණද? නැහැ. අර විජේ කුමාරයා ලංකාවට එන්නේ ආර්යයන්ගේ පැමිණීම කියලා කියන්නේ. විජේ කුමාරයා ලංකාවට එද්දි කුවේණි මොකද්ද කර කර හිටියා කියන්නේ? ඔයගොල්ලෝ මං අහන්නේ. ඔයගොල්ලෝ ඉතින් උත්තර දෙන්න මේවට. විජේ කුමාරයා ලංකාවට එන දවසේ කුවේණි කපු කටිනවලු. කපු කටිමින් හිටියාලු. මොකද්ද මේ කපු කටිනවා කියන්නේ? කපු ටැක ටැක නෙමෙයි හොඳේ. කපු කටමින්. මොකද්ද කපු කටිනවා කියන්නේ? කපු ටිකක් අතට අරගෙන ටකරරරරර කනවද? කටි. නැත්තම් කටිනවා කියන්නේ? නෑ. මොකද ගන්නේ? කුවේණි විජය කුමාර එනකොට රෙදි හදා ගන්නවා. මොකටද කුවේණි රෙදි හදාගන්නේ? එතකොට කුවේණි ලංකාවට එනකොට තිබ්බද කඩයක් මොකද්ද? කුවේණි ටෙක්ස්ටයිල් ඇන්ඩ් ෆැෂන්. කුවේණිගේ තියෙනවා ලංකාවේ ලොකුම රෙදි කඩේ. කුවේණි ටෙක්ස්ටයිල් ඇන්ඩ් ෆැෂන්. එහෙම තිබ්බද? අනේ නෑ. එහෙනම් කුවේණි රෙදි හැදුවේ. කුවේණි රෙදි හදන්නේ Tamanගේ මූලික අවශ්‍යතාවය ඇඳුම් කියන එක පිරිමසා ගන්න තමයි කුවේණි රෙදි හදන්නේ. ඒ කාලේ ව්‍යාපාර නෑ. එහෙනම් ව්‍යාපාර බිහි වෙන්නේ කොහොමද? මට දැන් අද උදේ අපේ අම්මා ගෙදරින් එනකොට කියනවා පුතේ හාල් කිලෝ 10ක් අරන් එන්න කියලා. ගෙදර හාල් ඉවරයි හාල් කිලෝ 10ක් අරන් එන්න කියලා. මම කල්පනා කරනවා හාල් කිලෝ 10ක් මට කොහෙන්ද දැන් මම ගන්නෙ? දැන් මම ඇවිල්ලා පන්ති කරන ගමන් රස්සාවට එන ගමන් මට කුඹුරක් කරන්න යන්න වෙලාවක් තියෙනවද? කුඹුරක් කොටන්න යන්න වෙලාවක්. මස් කන්න ඕන දැන් මම ඔන්ලයින් පන්තියේ 10ට ඉවරලා මෙතන අස්පරස් කරලා ඔය ටික කරලා ගෙදර ගිහිල්ලා යනවා රැයට දඩේමේ. මස් කන්න. ඒ ගිල්ලල කුමරේ ගිල්ල වතුර හරවල ඔය ටික කරලා ආයි පාන්දර රෙදි හදනවා කපු කටිනවා. ඊට පස්සේ ආයි උදේ පාන්දර වගාවට ගිහිල්ලා වතුර හරවලා ආයි මාළු දෙන්නෙකුත් බාගෙන හෙටත් එනවා පන්ති. ඔය දේවල් ඔක්කොම අපිට කරන්න පුළුවන්ද? මූලිකවම අනේ බෑ. ඇයි බැරි? අපි ඇවිල්ලා මේ ජීවිතය ඇතුලේ මාර කාර්ය බහුලයි පුතා. මාර කාර්ය බහුලයි. බිසි. හැබැයි දැන් අපි කාර්ය බහුල වෙනවා කියලා අපිට නොකා ඉන්න පුළුවන්ද? දැන් මං ගෙදර යනකොට අම්මා බලාගෙන ඉන්නවා මං හාල් අරන් එනකම්. අම්මා අහනකෝ හාල්. මං කියනවා මම මාර බිසීනේ අම්මා. මට ඉතින් කුඹුරක් කරගන්න බැරි වුණා. මම මාර බිසීනේ අම්මා. මට කුඹුරේ වතුර හරවන්න යන්න බැරි වුණා. දැන් එහෙමයි කියලා අපිට නොකා ඉන්න පුළුවන්ද? අපි බඩගින්න ඉන්න පුළුවන්ද? දැන් ලබන සතියේ පන්තියට එනකොට මම රෙදි නැතුව එනවා. ඕගොල්ලෝ අහනවා ඇයි සර් මේ? අපෝ සර් අයියෝ ඇයි මේ? මං කියන පුතේ මාර කාර්ය බහුලයි මේ දවස්වල වැඩ පන්ති උදෙත් පන්ති දවල්ත් පන්ති රැත් පන්ති රෙද්දක් හදාගන්න වෙලාවක් උන්නේ මට. ඒක නිසා මම මෙන්න මේ හිළුවෙන් ආවා කියලා මම පන්තියට එනවා. ගැලපෙනවද? එහෙම පුළුවන්ද කරන්න? එහෙම කරන්න බෑ. ඇයි? අපි කාර්ය බහුල වුණා කියලා අපිට ඔය මූලිකවම අපි ඉටු කරගන්න ඕන අවශ්‍යතා සහ වමනා ඉටු කරගන්න නැතුව ජීවත් වෙන්න බෑ. හරිද? කාර්ය බහුල වුණා කියලා නොකා නොබී ඉන්න බෑ. කාර්ය බහුල වුණා කියලා රෙදි නැතුව ඉන්න බෑ. කාර්ය බහුල වුණා කියලා අපිට ගෙයක් නැතුව ඉන්න බෑ. කාර්ය බහුල වුණා කියලා අපිට බෙහෙත් ටික නැතුව ඉන්න බෑ. එහෙනම් අපි මොකද්ද ඊළඟට කරන්නේ? මෙන්න කාර්ය බහුල නිසා අපිට මේව කරගන්න බැරි නිසා අපි මූලිකවම මෙන්න මේ දේවල් ටික ඉටු කරගන්න ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය මෙන්න මේ දේවල් ටික ඉටු කරගන්න තුන්වෙනි පාර්ශවයක සහයෝගයක් අපේක්ෂා කරනවා. තර්ඩ් පාර්ටි එකකට ගිහිල්ලා කියනවා මට මේ ටික කරලා දෙන්න පුළුවන්ද? දැන් මම අද පන්ති වල යන ගමන් බෝඩ් එකක් දකින්න සහල් කඩේ. මම නවත්තනවා. මං ගිහිල්ලා කියනවා අයියා මට හාල් කිලෝ 10ක් ගන්න පුළුවන්ද? හාල් කිලෝ 10ක්? ඔව් දෙන්නම්. මෙන්න හාල් කිලෝ 10ක් මහත්තයෝ. දැන් මොකද කරේ? මම කාර්යබහුලයි මට කුඹුරක් කරගන්න වෙලාවක් නැහැ. හැබැයි මගේ ආහාර අවශ්‍යතාවය ඉටු කරගන්න අන්න අර සහල් කඩේ කියන එකෙන් මට දෙනවා හාල් කිලෝ 10ක්. දැන් මං මේ හාල් කිලෝ 10 ගත්තන් එයා මගෙන් සල්ලි ඉල්ලනවා. අපි කිලෝ එකක් රුපියල් 200යි කියලා රුපියල් 2000ක් එයා මගෙන් ඉල්ලනවා. මං අහනවා අයියනේ සල්ලි රුපියල් 200 ගානේ හාල් කිලෝ 10යි රුපියල් 2000ක් වුණා. ඇයි සල්ලි? නෑ මහත්තයෝ ඉතින් මටත් කවුරුවත් මේක නිකන් දෙන්නේ නෑනේ. මමත් මේක සල්ලි වලට තමයි ගන්නෙ. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියන් වලදී නිෂ්පාදන ක්‍රියාවලියන් වලට භාවිතා කරනවා පුතා හිඟ සම්පත්. හරිද? හිඟ සම්පත් භාවිතා කරනවා. මේ හිඟ සම්පත් භාවිතා කරන නිසා කඩවල් වලට ගියාට පස්සේ ඒගොල්ලෝ අපේ මුදලක් අය කරනවා ඒ හිඟ සම්පත කවර් කරගන්න. ඔන්න ව්‍යාපාරයක් බිහි වෙන මූලිකම තැන කොතනද? මිනිස්සු කාර්යබහුලයි. මිනිස්සු කාර්යබහුල වෙනකොට මේ කාර්යබහුලත්වය මත Tamanගේ මූලික අවශ්‍යතා සහ වුමනා ටික ඉටු කරගන්න තෙවන පාර්ශවයක සහයෝගයක් බලාපොරොත්තු වෙනවා. තර්ඩ් පාර්ටි එකක සපෝට් එකක් බලාපොරොත්තු වෙනවා. උදව්වක් බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔය තෙවන පාර්ශවය තමයි අපිට සරලවම කියන්න පුළුවන්
මෙන්න ව්‍යාපාරයක් කියලා. මෙන්න ව්‍යාපාරය. ඇත්ත නේද? අපි රෙදි ගන්න රෙදි කඩේකට යනවා. තෙවන පාර්ශවය. ඇඳුම් මේ මොනවාද එළවලු පළතුරු ටික ගන්න කඩේකට යනවා. තෙවන පාර්ශවය. තෙවන පාර්ශවයක සහයෝගයකින් තමයි අපේ මේ මූලික අවශ්‍යතා සහ වමනා ටික ඉටු කරගන්නේ. එහෙනම් ව්‍යාපාර ගොඩනැගෙන්නේ මෙන්න මිනිස්සුන්ගේ කාර්යබහුලත්වය නිසා. මට කිසිම වැඩක් නැහැ. මට පන්ති කරන්න නැහැ. මට මුලකුත් නැහැ. මම කරනවා. මගේ ජීවිතේම තියෙන්නේ කුඹුරු වලයි, හේන් වලයි, කැලේ දඩයමයි, රෙදි හදා ගන්නයි, පං කපලා රෙදි හදා ගන්නවා, පම්පල් කරලා, පදම් කරලා රෙදි හදා ගන්නවා. මට දැන් ව්‍යාපාරයකට යන්න ඕනද එහෙම වුණා නම්? මට හාල් ගන්න කඩේකට යන්න ඕනේ නැහැ. මම කුඹුරක් කරගන්නවා. මස් ගන්න කඩේකට යන්න ඕනද? ඕනේ. ඇයි මං දඩේම යනවා. මාළු ගන්න මාළු කඩේකට යන්න ඕනද? ඕනේ. ඇයි මං මාළු බාන්න යනවා. රෙදි ගන්න රෙදි කඩේකට යන්න ඕනද? ඕනේ. ඇයි මම රෙදි හදා ගන්නවා. ගෙවල් හදන්න සිමෙන්ති ගන්න කඩවල වලට යන්න ඕනද? ඕනේ. ඇයි මම මැටි ගහලා මගේ ගේ හදා ගන්නවා. මැටි ගන්න මේ කොහෙවත් යන්න ඕනේ නැහැ නේ. පොළොව ටිකක් කපලා වතුර ටිකක් දාලා නා ගන්නවා. සරල ජීවිත රටාවක් ඇතුළේ ව්‍යාපාරනේ. හැබැයි මිනිස්සු කාර්යබහුල වෙනකොට රැකියාවන් එක්ක වැඩ කටයුතුත් එක්ක මිනිස්සු කාර්යබහුල වෙනවා. බිසි වෙනවා. මෙන්න මේ කාර්යබහුලත්වයට විසඳුම් හොයන්න මිනිස්සු තුන්වන පාර්ශ්වයක සහයෝගයක් ගන්නවා. මෙන්න බිසි වෙනවා පුතා. මොකද්ද? බිස්නස් වෙනවා. බිසි බිස්නස් වෙනවා. කාර්යබහුලත්වය තමයි ව්‍යාපාර වෙන්නේ. ඔක තමයි ඇත්තම කතාව. හරි කාර්යබහුලත්වය ව්‍යාපාර වෙනවා. එහෙනම් දැන් අපි කවුද? අපි මිනිස්සු. අපි මොකටද කඩවලට යන්නේ? අපි මොකටද ව්‍යාපාර වලට යන්නේ? අපේ අවශ්‍යතා සහ උවමනා ඉටු කරගන්න. අපි මිනිස්සු විදියට අපේ අවශ්‍යතා හා උවමනා ඉටු කරගන්න අපි යනවා කොහෙටද පුතා? ව්‍යාපාරවලට. ව්‍යාපාරයට ගියම ව්‍යාපාරෙ මොකද කරන්නේ? අපේ අවශ්‍යතාවය සහ උවමනාව මොකද කළ දෙන්නේ? ඉටු කරලා දෙනවා. මෙන්න එහෙනම් අපි කියනවා මිනිස් අවශ්‍යතා හා උවමනා ඉටු කරන එහෙමත් නැත්නම් සපුරාලන ලබන. හරිද? මේක ඕනෑම විදියක් වෙන්න පුළුවන්. ඕනෑම විදියක්. ඕනෑම ආකාරයක දැන් කිව්වනේ මම සල්ලි ගන්නවා. නිකන් කරන්නේ සල්ලි ගන්නවා. හැමදේම මුදල් මෙයාගයක් මත හිඟ සම්පත් භාවිතා කරනවා. හිඟ සම්පත් වල වටිනාකමක් තියෙනවා. ඒක නිසා අපි මෙන්න මේ නිර්වචනයට එකතු කරනවා අලුත් වචනයක් ආර්ථික කටයුත්තක්. ඉකොනොමික් ඇක්ටිවිටි එකක්. ආර්ථික කටයුත්තක් අපි කියනවා ව්‍යාපාරයක් වේ කියලා. ඔන්න සරලවම ඔන්න ව්‍යාපාර කොට නැගෙනවා මිනිස්සුන්ගේ කාර්යබහුලත්වය නිසා. ඒ කාර්යබහුලත්වයට විසඳුම් හොයන්න මිනිස්සු තෙවන පාර්ශවයක සහයෝගයක් ඉල්ලනවා. ආන් ඒ තෙවන පාර්ශවයට අපි කියනවා සරලවම ව්‍යාපාරයක් කියලා. මෙන්න අපි ගොඩනගනවා නිර්වචනයක්. මොකද්ද? කියමු බලන්න හිතින්. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලනු ලබන ඕනෑම ආකාරයක ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. සරල නිර්වචනය. නැවතත් කියමු. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලනු ලබන ඕනෑම ආකාරයක ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. මෙන්න මේ නිර්වචනය ඇතුලේ පුතේ ඔය ආර්ථික කටයුත්තක් කියන වචනේ තියෙනව නේද? ඔන්න ආර්ථික කටයුත්තක් කියන වචනය අනිවාර්යයි. ඇයි අනිවාර්යයි කියන්නේ? සාමාන්‍යයෙන් ආර්ථික කටයුත්තක් කියන වචනේ නැත්තම් ඔයාට මේ නිර්වචන ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගෙදී ලකුණු දෙන්නේ පොයින්ට් වලටනේ. කී පොයින්ට් වලට. හරිද? මෙන්න මේ නිර්වචනයේ කී පොයින්ට් එක තමයි ආර්ථික කටයුත්තක්. ඉකොනොමික් ඇක්ටිවිටි එකක් කියන එක. ආර්ථික කටයුත්තක් කියන වචනේ ලියන්නේ නැතුව ඔයා ව්‍යාපාරයක් කියන නිර්වචනේ කොච්චර කොහම ලියුවත් ඔයා ලියනවා මෙහෙම. මිනිස් අවශ්‍යතා හා වමනා සපුරාලනු ලබන ඕනෑම ආකාරයක කටයුත්තක් ව්‍යාපාරයක් වේ. නැත්නම් මිනිස් අවශ්‍යතා සහ වමනා සපුරාලන කටයුත්තක් ව්‍යාපාරයක් වේ. ඉකොනොමික් ඇක්ටිවිටි ආර්ථික කටයුත්තක් කියන වචනේ වාට මගහැරෙනවා. වාට මේක මගහැරෙනවා කියන්නේ වාට මේකට ලකුණු හම්බෙන්නේ නැහැ. අනිවාර්යෙන් මතක තියාගන්න. කිසිදු අවස්ථාවක හලන්න එපා. මෙන්න මේ වචනය ලකුණු හම්බෙන්නේ මූලිකවම ආර්ථික කටයුත්තක් කියන වචනයට. ආර්ථික කටයුත්තක් කියන වචනේ නැත්තම් ඔයාට හම්බෙන ලකුණු ප්‍රමාණය 0යි. හරිද? ඒකට දාලා ඔයාට හම්බෙන ලකුණු ප්‍රමාණය 0යි. ඔන්න එහෙනම් අවසාන වශයෙන් අපි නැවතත් කියනවා
මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලනු ලබන ඕනෑම ආකාරයක ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. ඔන්න සරල නිර්වචනය. අපි තව කතා කරමු. එන නෝට් එකට. right. ඔන්න නිබන්ධනයේ තියෙනවා ව්‍යාපාර. කියවමු. ව්‍යාපාර යන සංකල්පයට පොදුවේ පිළිගත් අර්ථකථනයක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත. මම අර පටන් ගත්ත වෙලෙම කිව්වේ මේකට නිර්වචනයක් කොහේවත් කවුරුවත් හදලා නෑ පුතාට වෙනකම්. හරිද? එය විවාදයට භාජනය වෙමින් පවතී. බොහෝ දෙනෙකු ව්‍යාපාරයන් හඳුන්වන්නේ ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන ආර්ථික කටයුත්තක් ලෙසයි. ව්‍යාපාර පසුපස ඇති මෙහෙයුම් බලවේගයේ ලාභයේ හෙවත් ලාභ අපේක්ෂාව වුවද සෑම ව්‍යාපාරයකම අපේක්ෂාව ලාභ ඉපයීමම නොවේ. පාසල්, ආරෝග්‍ය ශාලා, පුණ්‍යායතන මෙන්ම රතුකුරුස සමාජය, සිංහ සමාජය වැනි සමාජ සේවා ආයතන මීට නිදසුන් ලෙස දැක්විය හැක. තවත් සමහරෙක් ව්‍යාපාරයන් හඳුන්වන්නේ මිලට ගැනීම හා විකිණීමට අදාළ කාර්යයක් ලෙසයි. නමුත් ව්‍යාපාරයක් යනු භාණ්ඩ මිලදීගෙන විකිණීමට වඩා පුළුල් පරාසයක් දක්වා විහිදෙන ක්‍රියාවලියකි. ව්‍යාපාර බිස්නස් යන පදෙහි නිරුක්තිය වනුයේ පුද්ගලයෙකු හෝ සමාජය විසින් වාණිජමය වශයෙන් කාර්යබහුල තත්ත්වයක සිටීමයි. state of being busy යන්න මෙහි නිර්වචනයයි. මෙන්න අපි එනවා ව්‍යාපාර අර්ථ දැක්වීමට. ලියමු අපි මෙහෙම. ලියන්න මෙහෙම. මිනිස් අවශ්‍යතා හා උවමනා මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලන ලබන මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලනු ලබන ඕනෑම ආකාරයක ආර්ථික කටයුත්තක් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලනු ලබන ඕනෑම ආකාරයක ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලනු ලබන ඕනෑම ආකාරයක ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. ව්‍යාපාරයක් වේ. right. okay, highlight කරලා තියාගන්න ආර්ථික කටයුත්තක් කියන වචනය. right. මෙන්න මම යනවා ටිකක් ඉස්සරහට. දැන් ඔය මේ උසස් පෙළදී සහ සාමාන්‍ය පෙළදී අපි ඔය ගිය සතියේ කතා කරානේ. උසස් පෙළදී සහ සාමාන්‍ය පෙළදී ඔයාලට හම් වෙන ප්‍රශ්න පත්‍රය තියෙනව නේද? ඔය ප්‍රශ්න පත්‍රයේ පුතේ ප්‍රශ්නයක් අහලා ඔන්න ඉතනකො එහෙම ව්‍යාපාරයක් යනු. ප්‍රශ්නය අහලා මේ ප්‍රශ්නයට යටින් ඔයාට හම් වෙන ලකුණු ප්‍රමාණය දෙනවා. ලකුණු 2යි. එහෙමත් නැත්නම් ලකුණු 4යි. මෙන්න මේ ලකුණු ප්‍රමාණය දීලා තියෙනවා නේද? මොකටද මේ ලකුණු ප්‍රමාණයක් සඳහන් කරලා තියෙන්නේ? ඔය මුද්‍රණ දෙපාර්තමේන්තුවල තීන්ත වැඩි වෙලා එහෙම නැත්නම් ටයිප් සෙටින් කරන කට්ටියට වැඩක් කරන්න නැහැ. ඒගොල්ලෝ ඒව ටයිප් කරනවා. එහෙම කාරණාද? දැන් අපි ඕල් එකේ දින සාමාන්‍යයෙන් වහගෙන යනවා. දැන් ඔයාලගෙන් අහන්න මාරුයිනේ. මොකටද මෙහෙම ලකුණු දීලා තියෙන්නේ? සාමාන්‍යයෙන් උසස් පෙළ දිසා සාමාන්‍ය පෙළේ සෑම විභාගෙදි කැම්පස් එකෙදිත් දෙනවා. ඔයාගෙන් ප්‍රශ්නයක් අහලා මේ ප්‍රශ්නයට අදාළ ලකුණු ප්‍රමාණය මෙහෙම සඳහන් කරන්නේ ඔයා ලියන්න ඕන උත්තරේ නැත්තම් අපි කියමු පිළිතුරේ කියලා. මෙන්න මේ පිළිතුරේ ප්‍රමාණය තීරණය කරන්න. මේ ලකුණු ප්‍රමාණය ගන්න කොච්චර පිළිතුරක් ලියන්න ඕනද? මේ ලකුණු ප්‍රමාණයට ගැලපෙන උත්තරේ මොකක්ද? කරුණු නම් කීයක් ලියන්න ඕනද?
පේලිනම් කීයක් ලියන්න ඕනද? මෙන්න මේක පිළිබඳ මූලික අවබෝධයක් ගන්න තමයි මෙන්න මේ ලකුණු ප්‍රමාණය දෙන්නේ. ව්‍යාපාරයක් යන ලකුණු 2යි. ව්‍යාපාරයක් යන ලකුණු 4යි. මෙන්න මේක අපිට වැදගත්. මෙන්න මෙතන අපි මේ කතා කරපු පළවෙනි නිර්වචනය ව්‍යාපාරයක් යනු කුමක්ද කියන එක. මේක ඇවිල්ලා මූලික නිර්වචනය පුතේ. මූලික නිර්වචනය. අපිට මේකට තව කොටසක් එකතු කරන්න පුළුවන්. හරිද? දැන් ලංකාවේ සහ ලෝකයේ ව්‍යාපාර ගත්තට පස්සේ මිනිස්සු ව්‍යාපාර ආරම්භ කරන එකේ අරමුණු තියෙනවා. සාමාන්‍යයෙන් ප්‍රධාන අරමුණු දෙකක් වෙනුවෙන් තමයි මිනිස්සු ව්‍යාපාර ආරම්භ කරන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ හිතන්නකෝ. ඔයා ව්‍යාපාරයක් ආරම්භ කරොත් ඔයා ඒ ව්‍යාපාරය ආරම්භ කරන්නේ මූලිකවම ඒකේ අරමුණ තමයි ලාභය. ලාභ අරමුණෙන් යුක්තව. දැන් ඔයා අවුරුදු 11ක් ඉස්කෝලේ ගියානේ. දැන් උසස් පෙළටත් පාසල් යන්න බලාපොරොත්තුවක් ඇති සමහර අය. හරිද? එතකොට ඕගොල්ලෝ රජයේ රෝහලකට යනවනේ. රජයේ පාසල, රජයේ රෝහල අපි කියන නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය. දැන් රජයේ රෝහලට ගියාම අපෙන් සල්ලි ගන්නවද? සල්ලි ගන්නවද? බෙහෙත් ගත්තන් සල්ලි ගන්නවද? ඔයා ඉස්කෝලේ ගියාට පස්සේ සල්ලි ගන්නවද වාගේ? ගත්තා. නෑ. ඒ ගන්නේ අර පහසුකම් හා සේවා ගාස්තු වගේ දේවල් ඒ ගන්නේ. ඒ අරින්න ඔයාට ඉගෙන ගන්නවට, ඔයාට උගන්වනවට අර අපි ටියුෂන් පන්තියේ මාසෙට ෆීස් එකක් ගන්නවා වගේ මන්ත්ලි ෆීස් එකක් ගත්තේ නෑනේ. මාසික ගාස්තුවක් ගත්තේ නෑනේ. නිදහස් අධ්‍යාපනය. දැන් ඒක ව්‍යාපාරයක් නෙමෙයිද පාසල? රජයේ රෝහල ව්‍යාපාරයක් නෙමෙයිද? රජයේ රෝහල ව්‍යාපාරයක්. රජයේ පාසල ව්‍යාපාරයක්. ඇයි අපි එහෙම කියන්නේ? ඉතින් ඒකේ මූලික මිනිස් අවශ්‍යතා සහ වමනා සපුරනවානේ. දැන් ඔයා පාසලට යන්නේ ඇයි? අධ්‍යාපනයේ කියන අවශ්‍යතාවය ඉටු කරගන්න. ඔයා ඒකට තෝරගන්නවා රජයේ පාසල. රජයේ රෝහලට යන්නේ ඇයි? සෞඛ්‍ය කියන අවශ්‍යතාවය ඉටු කරගන්න. ඔයා ඒකට තෝරගන්නවා රජයේ රෝහල. ඉතින් අපේ අවශ්‍යතාව සහ වමනා ඉටු කරනවා රජයේ රෝහල සහ රජයේ පාසල. දැන් ඔයාලට කියන්න පුළුවන් ඉතින් සර් සල්ලි ගන්න නැහැ නේ. එතකොට ඉතින් ආර්ථික කටයුත්තක් නැහැ නේ. අම්මා. ඇත්ත නේද? නෑ. ඇයි ආර්ථික කටයුත්තක් කියන්නේ හිඟ සම්පත් භාවිතා කිරීම කියන සාධකයනේ. රජයේ රෝහල අපෙන් සල්ලි ගත්තේ නැති වුණාට රජයේ රෝහලට, රජයේ පාසලට, පන්සලට, පොලිසියට, ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඔය කියන හැම තැනකටම වාර්ෂිකව මධ්‍යම රජයෙන් අයවැයෙන් මුදල් වෙන් කරනවා. සල්ලි ටිකක් වෙන් කරනවා. සමහර වෙලාවට ඔය සල්ලි ඇත්තනම දීලා තියෙන්නේ අපිමයි. වක්‍රාකාරව බදු විදියට ඔය සල්ලි අපි රජයට දෙනවා. රජය ඒ සල්ලි නැවතත් සෞඛ්‍යයට අධ්‍යාපනයට අපි වෙනුවෙන් වියදම් කරනවා. දැන් මේවා ව්‍යාපාර තමයි පුතා. හැබැයි මේගොල්ලන්ගේ අරමුණ මොකද්ද? ලාභ අරමුණ නෙවෙයි. ලාභ අරමුණින් තොර. අපිට මේකට කියන්න පුළුවන් වචනයක්. ඒ වචනේ තමයි සමාජ සුබ සාධනය. නිදහස් අධ්‍යාපනයේ තියෙන්නේ පුතේ සමාජයට සුබ සාධනයක් කරන්න. අර කියමට කියන්නේ එක පාසලක් වහනවා කියන්නේ හිරගෙවල් දහසක් අරින්න හේතුවක් කියලා. කියන්නේ මේක සමාජ සුබ සාධන ක්‍රියාවලියක්. රජයේ රෝහලකින් වෙන්නේ සමාජ සුබ සාධනය. හරිද? නිදහස් සෞඛ්‍ය හරහා වියදම් කරලා බෙහෙත් තේත් කරගන්න බැරි, සැත්කම් කරගන්න බැරි මිනිස්සු රජය හරහා වියදම් කරලා බේත් ටික දීලා සැත්කම් කළා නිරෝගී සෞඛ්‍යමත් පුරවැසියක් බිහි කරන්න රජය මේ කරන කටයුත්තක්. පොලිසිය, හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ හැම එකක්ම ගොඩනගන්නේ සමාජ සුබ සාධනය පදනම් කරගෙන. එහෙනම් ලෝකේ ව්‍යාපාර බිහි වෙනවා අරමුණ පදනම් කරගෙන ප්‍රධානාකාර දෙකකට. පළවෙනි එක තමයි ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සහ ලාභ අරමුණින් තොරව හෙවත් සමාජ සුබ සාධනය පදනම් කරගත්තු ව්‍යාපාර. මෙන්න අපි එකතු කරනවා මේ නිර්වචනයේ තව කොටසක්. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලනු ලබන ඕනෑම ආකාරයක ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. අපි කියනවා නැතහොත් මෙතන ඊට පස්සේ සමන් එහා පැත්තට යන්නම්. නැතහොත් ලාභ අරමුණ සහිතව ලාභ අරමුණින් හා ලාභ අරමුණින් තොරව වරණ ඇතුළේ අපිට ඕන ලියන්න පුළුවන් සමාජ
සුබ සාධනය පදනම් කරගෙන ඔන්න වරහන වැව්වා. ලාභ අරමුණින් හා ලාභ අරමුණින් තොරව මෙයාලත් මොකද්ද කරන්නේ? මිනිස් අවශ්‍යතා සහ වමනා සපුර අර කෑල්ලම තමයි. මිනිස් අවශ්‍යතා හා වමනා සපුරාලීම වෙනුවෙන් ව්‍යාපාර තුල මොනවාද පුතා හදන්නේ? අපි ව්‍යාපාරයට යන්නේ එක්ක භාණ්ඩයක් ගන්න එක්ක සේවාවක් ගන්න. ව්‍යාපාරවල භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් කරනවා. ඕකට අපිට පොදුවේ නිෂ්පාදිත කියන්න පුළුවන් අපි ඉස්සරහට කතා කරමු. වමනා සපුරාලීම වෙනුවෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරාට මදි මේව නිෂ්පාදනය කළ පාරිභෝගිකයෙක් අතර පත් කරන්න ඕන. මේ ක්‍රියාවලියට අපි කියනවා බෙදා හැරීම අලෙවිකරණය හා ඊට අනුබද්ධ සියලු කටයුතු ව්‍යාපාර වේ. මෙන්න ව්‍යාපාර නිර්වචනය අපි දීර්ඝ කරනවා. ව්‍යාපාර නිර්වචනය තවදුරටත් විස්තර කරනවා. අපි කියනවා ලාභ අරමුණින් හා ලාභ අරමුණින් තොරව නැත්නම් සමාජ සුබ සාධනය පදනම් කරගනිමින් මිනිස් අවශ්‍යතා හා වමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන, බෙදා හරින, අලෙවිකරණය කරන හා ඊට අනුබද්ධ සියලු කටයුතු වලට ව්‍යාපාරයක් කියලා. අන්නර මං කලින් කිව්ව කාරණේ ව්‍යාපාරයක් කරන කියන ලකුණු දෙකක් ඇහුවොත් මෙන්න මේ කියන මූලික කොටස ලිව්වම ප්‍රමාණවත්. මොකද්ද? මිනිස් අවශ්‍යතා හා වමනා සපුරාලනු ලබන ඕනෑම ආකාරයක ආර්ථික කටයුත්තක් කියලා. ව්‍යාපාරයක් කරනවා කියන ලකුණු හතරක් අහලා තියෙනවා. මෙන්න ව්‍යාපාරයක පුළුල් නිර්වචන අපි කියනවා නැතහොත් ලාභ අරමුණින් හා ලාභ අරමුණින් තොරව මිනිස් අවශ්‍යතා සහ වමනා සපුරාලීම වෙනුවෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිකරණය හා ඊට අනුබද්ධ සියලු කටයුතු ව්‍යාපාරයක් වේ කියලා. මං හැමදාම කියන කාරණය පුතේ. සාමාන්‍යයෙන් ලෝකේ තියෙන ධර්මතාවයක් නැත්නම් අපි කියන න්‍යායක් කියලා. ওই න්‍යාය තමයි first infection is most important. සරලම කාරණේ කිව්වොත් පළවෙනි දැක්ම. සාමාන්‍ය මිනිසෙක් ආහපුරා කියලා ජීවිතේ මොකක් හරි දෙයක් පළවෙනි වතාවට දකිද්දී ඒක අපේ පළවෙනි දැක්ම සහ ඒක අපේ ජීවිතේ කවදාවත් අමතක නොවන සිදුවීමක් වෙනවා. ඒක අමතක කරන්න බෑ. ඒ දැක්ම ඒ දැකපු දේ හැමදාම අපේ ඔළුවේ තියෙනවා. සහ ඒ මූමන්ට් එක, ඒ අවස්ථාව මාරම වැදගත්. හරිද? දැන් උදාහරණයක් හිතන්නකො ඔන්න දැන් මම යනවා මම තාම මෙඩිකල් නැහැ වුණ මම යනවා මනමාලියෙක් බලන්න. හරිද? ගෙවල් දොරවල් බලන්න යනවා. අපි ඉතින් ඒ ගෙදරට දැනුවත් කරලා ඒ ඔක්කොම කරලා අපි දැන් ඔන්න යනවා. කොහමරි මනමාලිට වැඩේ අමතක වෙලා මනමාලිට පොඩ්ඩක් නිින්ද යනවා. හරිද? දැන් අම්මලා හිතාගෙන මනමාලි කාමරේ ලෑස්ති වෙනවා. කියලා ඒගොල්ලෝ ගිහලා කුස්සියෙන් උයනවා පියනවා වගේ දේවල් ටික කරනවා. කොහමරි කෙල්ලට වැඩේ අමතක වෙලා කෙල්ලට ටිකක් වෙලා යනකම් නිින්ද ගියා. මම දැන් ගිහලා උදේ ගහනවා බෙල් එක. මං කවදාවත් මීට කලින් ඔය කැලලමේ දැකලා නැහැ. පළවෙනි වතාවට තමයි දැන් මේ බලන්න යන්නේ. හරිද? දැන් පළවෙනි වතාවට බලන්න ගිහලා මම දැන් බෙල් එක ගහනවා ඔන්න කැලලමේ නිදිමත විකාරයෙන් ඇවිල්ලා කෙල්ලට අමතකයි අද එනවා කියලා. නිදිමත විකාරයෙන් ඇඳෙන් නැගිට්ට ගමන් ඇවිල්ලා දොර අරිනවා. හම්බෝ. පොඩ්ඩක් ඉමේජිනේට් කරගන්නකෝ. හරිද? සාමාන්‍යයෙන් යාළුවෙක් නින්දෙන් නැගිට්ටාම කොණ්ඩේ නිකන් කඩාගෙන යක්ෂණියක් වගේ කබ පෙරේලා කුණු කෙලක් පොඩ්ඩක් බේරිලා අර කොටු පුංචි කලිසමක් ඇඳගෙන පොඩි හිල් වෙච්ච හැට්ට කෑල්ලක් ඇඳගෙන ඇවිල්ලා දොර අරිනවා. ෆස්ට් ඉන්ෆෙක්ෂන්. පළවෙනි දැක්මම මොකද්ද? මට නිකන් සතර පෙර නිමිති දැක්කා වගේ. බුදු අම්මෝ. හරිද? සතර පෙර නිමිති දැක්කා වගේ. පළවෙනි වතාවනේ මම මේ ළමයා දකින්නේ. පළවෙනි දැක්ම පොඩ්ඩක් අවුල් ඈ. ඕන දැන් ඉතින් අවුලන්නේ දැන් මොකද කරන්නේ? ආපහු හින්ද ඉන්න එපයි. ඕන දැන් වාඩි වෙලා ඉන්න. ඔන්න තව ටිකකින් ගෙල්ල ලෑස්ති වෙලා නාලා කියලා ලස්සන ඔසරියක් ඇඳලා හෙප්පුවක් අරගෙන කොණ්ඩේ හදලා මේක කරන ඔන්න දැන් එනවා ලස්සනට ඉතින්. හැබැයි මම මෙයාගේ පළවෙනිම දැක්ම මොකද්ද? අම්මෝ අවුල් නේ. පළවෙනි වතාවම දැක්කේ මට දැන් මෙවි පේනවා. මට ඉමේජිනේට් වෙනවා. අර එනකොට මට මරක මෙවි පේනවා. මෙවි පේනවා. ඇයි? පළවෙනි දැක්මෙම මඩ ගිය පොඩි නිකන් බෑට් ඒ කියන්නේ නරක මේකක් නේ නරක දර්ශනයක් නේ මම දැක්කේ. එතකොට ඒක චුට්ටක් අවුල්නේ. ඔන්න ඔය කියන න්‍යාය එක්තරා ක්‍රමයකට අපිට මේ පේපරේට යූස් කරන්න පුළුවන්. හරිද? අපි උත්තර ලියද්දී අපේ උත්තර පත්‍රයේට ඔය කියන concept එක ඔය කියන සංකල්පය භාවිතා කරන්න පුළුවන්.
කොහොමද අපි ඔක භාවිතා කරන්නේ? සාමාන්‍යයෙන් ඔය උත්තර පත්‍ර පරීක්ෂකවරු කියන්නේත් අපි වගේ සාමාන්‍ය කෘතඥ මිනිස්සු. හරිද? කෘතඥ කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත් අරිහත් වෙච්ච අය නෙවෙයි. සාමාන්‍යයෙන් පංච ඉන්ද්‍රිය ඇස කන නාසය දිව ශරීරය පිනවන මිනිස්සු. සහ ප්‍රාථමික මට්ටමේ අපි වගේ සාමාන්‍ය අය. දැන් සාමාන්‍යයෙන් අපිට මේගොල්ලන්ගේ සිතුවිල්ල වෙනස් කරන්න පුළුවන් පුතේ. සාමාන්‍ය රචනා පේපරේ ගන්නකො. රචනා පේපරේ ඔයා උත්තර ලියද්දී ඔයා ලියනවා ඔයා දන්න හැමදේම. අපි කියන්නේ ටිකක් වැඩ දානවා කියලා ප්‍රශ්න පත්‍රේ. අපෙන් අහලා කියනවා ව්‍යාපාරයක් යනු කුමක්ද? ව්‍යාපාරයක් යනු කුමක්ද කියලා අහන ප්‍රශ්නෙට ලකුණු දෙකයි. දැන් අපි දන්නවා ලකුණු දෙකයි නම් මෙන්න මේක ලිව්වම ඇති. හරිද? හැබැයි අපිට මේක කටපාඩම්. අරක කියාගෙන එද්දිම ව්‍යාපාරයක් කරන මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලන ලබන ඕනෑම ආකාරයක ආර්ථික කටයුත්තකේ නැතහොත් ලාභ ලැබීමේ අරමුණින් හෝ ලාභ අරමුණින් තොරව මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම අලෙවිකරණය හා ඊට අදාළ අනුබද්ධ සියලු කටයුතු ව්‍යාපාරයක් වේ අපිට ඔක පටපට ගාලා එනවා වචන ටික. අනේ ලියපම් මගේ පුතේ. ඒක ඔළුවට එනවනම් ඒක එනවනම් ඒක පාඩම් නම් ටයිම් මැනේජ් කරගෙන ලියාගෙන යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට සාමාන්‍යයෙන් තව එකක් අහලා තියෙනවා ව්‍යාපාරයේ ගති ලක්ෂණ මොනවද? සාමාන්‍යයෙන් ව්‍යාපාරය තමයි ඔයගොල්ලෝ උගන්වන්නේ නැහැ. ව්‍යාපාරයේ ගති ලක්ෂණ 7ක් තියෙනවා. අපෙන් 4යි අහලා තියෙන්නේ. 7ම ලියනවා. 7ම පාඩම්. 7ම ලියනවා. හරිද? විකුණුම් බහුව අමාරුවක් සිදුවීම ඔම කියලා 7ම ලියාගෙන යනවා. පේපරේ බලගෙන පළවෙනි වතාවට පළවෙනි ප්‍රශ්නේ බලද්දී පළවෙනි ප්‍රශ්නේ මෙයාගේ ඔළුවට යන පණිවිඩය මොකද්ද? අම්මට උඩු මූණන් වැඩෙක් ඈ. මූණන් දක්ෂයෙක්. මූණන් වැඩ කරපු එකෙක්. ඒ කියන්නේ මූට ගේමක් ගහන්න පුළුවන්. අන්න පළවෙනි දැක්මම චේතන මූ පාඩම් කරපු මූ දක්ෂයෙක්. අපි පේපරේ පුළුවන් තරම් වැඩ දෙනවා. හරිද? වැඩ දානවා. එතකොට කෙලින්ම ඒ හරහා අරයගේ හිතේ අර සිතුවිල්ල පළවෙනි දැක්මෙන්ම පේපරේ පළවෙනි ප්‍රශ්න කියද්දී යාට යන සිතුවිල්ල අපිට වාසීද අවාසීද? මාර වාසි සහගතයි. නේ? අන්න එහෙනම් හැමදාම උසස් පෙළට වෙන්න පුළුවන් පන්තියේ වෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයක් ලියද්දී Taman දන්න පාඩම් කරපු දේවල් තියෙනවා නම් මූලිකවම වැඩිපුර ලියාගෙන යන්න කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අවධානය යොමු කරන්න ටයිම් මැනේජ්මන්ට් කාල කළමනාකරණය. හරිද? උපරිමයෙන් කාලය කළමනාකරණය කරන. එහෙම ලියනවා කියලා පළවෙනි ප්‍රශ්න ලියලා පැයක්ම පළවෙනි ප්‍රශ්න ලියලා. දැන් ඊතුරු ප්‍රශ්න 4ටම තියෙන්නේ පැය 2යි. එහෙම කරගන්න එපා කවදාවත්. හොඳේ. මූලිකවම අවධානය යොමු කරන්න කාලය කළමනාකරණය කරගන්න ගමන් මූලිකවම පිළිතුරු සැපීමට උත්සාහ කරන්න තමන්ට පුළුවන් උපරිමයෙන්. ඒක හැමතිස්සම තමන්ට වාසිදායකයි. දැන් ඔය මගේ මේ පාර එනවා 25 ප්‍රතිඵල දිස්ත්‍රික් 12. හරිද? සවින්දි ටයිම් මැනේජ් කරගෙන උසස් පේපරේ ප්‍රශ්න 6ක් ලියලා තියෙනවා. රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6ක් ලියලා තියෙනවා. සාමාන්‍යයෙන් 5යිනේ ලියන්න ඕන. එයා ඇවිල්ලා පළවෙනි පැත්තෙන් 1 2 3 ලියලා කළමනාකරන පැත්තෙන් 5 6 7 ලියලා. ප්‍රශ්න 6යි. දැන් මේ වෙලාවට ඉතින් අර එක ප්‍රශ්නයක් කපලා ඔක්කොම බලනවා. අඩු ලකුණු තියෙන ප්‍රශ්නේ කපලා අනිත් ටිකට ලකුණු දෙනවා. ඔක තමයි වෙන්නේ. එතකොට එයා පුළුවන් උපරිමයෙන් ප්‍රශ්න පත්‍රයේ වැඩ දාලා තියෙනවා. එතකොට උත්තර පත්‍ර පරීක්ෂකවරයාට එයා ගැන පැහැදීමක් ඇති වෙනවා. ඉතින් එයා දිස්ත්‍රික් 12නේ. සමහරට ඔක 10න් පල්ලෙට විතර එන්න තිබ්බ ප්‍රතිඵලයක් ඔය account paper අමාරු වුණා. ඔය ටිකත් එක්ක BS paper එක චුට්ටක් අමාරුයි. account paper ඊට වඩා අමාරුයි. ඒකත් එක්ක පොඩි ගැටලු ටිකක් වුණා. ඒක නිසා එයා චුට්ටක් පල්ලෙහාට ගියා. හැබැයි එයා උපරිම දක්ෂතාවය දක්වලානේ. ඒක නිසා පුතේ Taman දන්න හැම කාරණයක්ම ලියන්න උපරිමයෙන් try එකක් දෙන්න. right. ඔන්න එහෙනම් අපි දෙවෙනි කොටසට යමු. මෙන්න මෙතන අපේ නිබන්ධනයේ දීලා තියෙනවා ව්‍යාපාරයක් යනු කියලා අපි ලියුවා. නැතහොත් ලියා ගන්න මෙතෙන්ට ලාභ ලැබීමේ අරමුණින් හෝ ලාභ ලැබීමේ අරමුණින් හෝ ලාභ අරමුණින් තොරව පවත්වාගෙන යන
මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා අවශ්‍ය භාණ්ඩ හා සේවා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කමා බෙදා හැරීම කමා අලවිය හා අනුබද්ධ සියලු කටයුතු ව්‍යාපාර වේ. මුල කෑල්ලත් එක්ක කම්පයා කළොත් සංසන්දනය කළ බැලුවොත් පුතේ මේ දෙවැනි කොටසේදී වැඩි වෙලා තියෙන්නේ මූලික කාරණා කීපයක් විතරයි. මොකද්ද වැඩි වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙන්නේ නිෂ්පාදනයයි බෙදා හැරීමයි අලෙවිකරණයයි කියන කාරණා තුන විතරයි. අනිත් ටික අපි අතනක් තියෙනවා. තව මේක තියෙනවා. ලාභ අරමුණින් සහ ලාභ අරමුණින් තොරව කියන. අනිත් ටික ඒ ටිකමයි මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලන අනිත් කාරණා ටික ඒ විදිහටම තියෙනවා. මෙන්න මේ කියන මූලික කැලි ටිකම වැඩි වෙලා තියෙනවා. ඔන්න එහෙනම් මතක තියාගන්න සහ පාඩම් කරගන්න අනිවාර්යෙන්ම කියමු බලන්න එකපාරක් මාත් එක්කම කියන්න සජ්ජායනය කරන්න. කියන්න මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලනු ලබන ඕනෑම ආකාරයක ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් වේ. නැතහොත් ලාභ ලැබීමේ අරමුණින් හෝ ලාභ අරමුණින් තොරව නැත්නම් සමාජ සුබ සාධනය පදනම් කරගනිමින් මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම පිණිස භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බෙදා හැරීම අලෙවිකරණය හා ඊට අනුබද්ධ සියලු කටයුතු ව්‍යාපාරයක් ලෙස හඳුන්වයි කියලා අපි ඔන්න පළවෙනි නිර්වචනය සාකච්ඡා කරලා අවසන් කරනවා. මෙන්න අපි එනවා මේ නිර්වචනය ඇතුලේ අන්තර්ගත මූලික සංකල්ප දෙකකට. මෙන්න සංකල්ප දෙක. අවශ්‍යතා සහ උවමනා. needs and wants. අවශ්‍යතා හා උවමනා. හරිද? මොනවද අවශ්‍යතා මොනවද උවමනා? ව්‍යාපාරයක් කියන නිර්වචනය ගොඩනැගෙන්නේ මෙන්න මේ අවශ්‍යතා සහ උවමනා සපුරා ගැනීම කියන සාධකය මත. needs අවශ්‍යතා. මොනවද පුතේ අවශ්‍යතා කියන්නේ? නිර්වචනය ඇතුළෙම තියෙනවා. අවශ්‍යයි කියන එක. මේ දේවල් නැති වුණොත් සාමාන්‍යයෙන් අපිට ජීවත් වෙන්න බෑ කියන එක නෙමෙයි අවශ්‍යයි කියන එක තියෙන්නේ. සාමාන්‍යයෙන් මේම හිතන්නකො. ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ පාරේ ඉන්න බල්ලෝ එහෙම දැකලා තියෙනව නේද? ඔය පාරේ ඉන්න බල්ලොන්ට උදේ කෑම, දවල් කෑම, රෑ කෑම එහෙම වෙලාවට කලාවට හම්බ වෙනවද ඔයාට වගේ? ඊට පස්සේ ලෙඩ වුණා දැන් ඔයා ලෙඩ වුණාට පස්සේ ඔයාට නම් ඔළුවට රෙද්දක් දාලා මොකක් හරි කරලා අම්මලා බෙහෙත් ගේන්න එක්කන් යනවා. ඒ වගේ බල්ලෝ අසනීපුනම් බෙහෙත් ගේන්න එක්කන් යනවා. ඔයාට කාමරයක් තියෙනවා, කාමරේ ඇඳක් තියෙනවා, සැප පහසු වල නිදා ගන්න තියෙනවා. ගෙයක් තියෙනවා. අරගොල්ලන්ට එහෙම තියෙනවා පාරක, පේමන්ට් එක, මිදුලක, ගිනි මැලේක. එහෙමනේ ඉන්නේ. දැන් ඔය සතා සහ ඔය බල්ලා සහ මිනිසා අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස තීරණය වෙන්නේ ඇඟේ හැඩයෙන් විතරක් නෙවෙයි. අපේ මෙන්න මේ මූලික අවශ්‍යතා ටික ඉටු කර ගැනීම කියන සාධකය මත. මිනිසෙක් විදියට, මිනිහෙක් විදියට හරිද? මිනිසෙකු ලෙස ජීවත් වීම සඳහා මිනිසෙක් විදියට ජීවත් වෙන්න මේ කියන අත්‍යවශ්‍යයි කියන කාරණා මූලිකවම සපුර ගන්න ඕන දේවල්. මිනිසෙකු ලෙස ජීවත් වීම සඳහා මූලිකව සපුරා ගත යුතු. එහෙමත් නැත්නම් අවම වශයෙන් මූලිකව සපුරා ගත යුතු මෙන්න කී පොයින්ට් එක කායික සහ මානසික. කායික හා මානසික තත්වයන්. එහෙම නැත්නම් අපි කියනවා දෑ.
හරිද? මේවට කියනවා අපි අවශ්‍යතා කියලා. හරිද? සාමාන්‍යයෙන් අපි කියනවා අවශ්‍යතාවයක් කියලා මිනිසෙකු ලෙස ජීවත් වීම සඳහා මූලිකව සපුරා ගත යුතු නැත්නම් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්ව. මෙන්න මෙතන බලන්න චුට්ටක්. කායික මානසික තත්ත්ව. කායික කියන්නේ ඇඟට, මානසික කියන්නේ මනසට. ඒ කියන්නේ අවශ්‍යතාව මනසටත් තියෙනවා. ඔව්. මොනවාද මනසට ඕන අවශ්‍යතා? දැන් කායික දේවල් නම් අපිට කියන්න පුළුවන් මොනවාද? ආහාර, ඇඳුම්, සෞඛ්‍ය, කය රැක ගන්න නිවාසය, ඒව කියන්න පුළුවන්. මනසට තියෙන අවශ්‍යතා එහෙම තියෙනවද? තියෙනවා. දැන් ඔය මීට අවුරුදු දෙකට දෙකකට විතර මට හරියටම කාලයක් වර මතක නැහැ. ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක, හරි රාජ්‍ය විශ්වවිද්‍යාලයක නම් කියන්න බෑ. ඉතින් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පීඨයක සිසුන් කීප දෙනෙක් දිවි නසා ගත්තා. ඒ විශ්වවිද්‍යාලයේ තියෙන ඔය ගඟකට පැනලා එහෙම දිවි නසා ගත්තා. එතකොට ඒකේ ඇතුලේ අර එක්තරා දරුවෙක්ගේ ලියුමක් ඔය මාධ්‍යට නිකුත් වෙලා තිබ්බා. සමාජ මාධ්‍යයේ තිබ්බේ. සමාජ මාධ්‍යයේ තිබ්බ ලියුමේ තිබ්බා. දැන් වෙලාව මට ටයිම් හරියට මතක නැහැ. දැන් වෙලාව අපිට 8:30යි කියලා. දැන් වෙලාව 8:30යි. මෙන්න මේ 8:30යි 9යි අතර කවුරු හරි කෙනෙක් මට නොල හම්බුන් නැති වුණොත් මේ වෙලාවේ කතා කරන්න මගේ මරණය නැත්තම් මගේ මිනිය මෙන්න මේ අහවල් තැන තියෙයි කියලා නම් කරලා තිබ්බ තැනක්. හරිද? දැන් අපි කියන කතාව තමයි අපෝ දෙවිනසා ගන්නේ මෝඩයෝ. එතකොට මේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියක අමාරුම පීඨයකට ගිහිල්ලා ඉංජිනේර් ෆැකල්ටි එකකට යන්නේ මෝඩයෙක්ද? අපිට එහෙම හිතෙනවනේ නෑ. සාමාන්‍යයෙන් මානසික පීඩන ස්ට්‍රෙස් එයා කියලා දැන් ඇකඩමික් ස්ට්‍රෙස් එකක් දරා ගන්න බැරුව එක්තරා විදිහක මෝඩයෙක් තමයි. හරිද? ඒ උනට මෝඩයෙක්ම කියන්න බෑ. ඇකඩමික් ස්ට්‍රෙස් එක දරා ගන්න බැරුව තමයි දිවිනසා ගන්න. සමහරවල් මිනිස්සු බෙල්ල වැල දා ගන්නවා, මුහුදට පනිනවා, කෝච්චියට බෙල්ල තියනවා. මේ වගේ කාරණා සිද්ධ වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? මෙන්න මේ මානසික අවශ්‍යතාවයන් මිනිස්සු සපුරා ගන්නේ නැති වෙනකොට තමයි මේ තත්ත්වයන් වලට යන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට ප්‍රශ්න එනවනේ පුතේ. ප්‍රශ්න ආවට පස්සේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න එක එක ක්‍රම භාවිතා කරනවා. ඔය සමහර අය ඔය ක්‍රමයේ දිවිනසා ගන්න තියෙන ජීවිතය ඇතැල්ලා දාන එක මහා මෝඩ තීරණයක්. සාමාන්‍යයෙන් ඔය පර්සනල් හොබි පෞද්ගලික විනෝදාස්වාද තියෙනවනේ. සමහර කෙනෙකුට එහෙම පෞද්ගලික විනෝදාස්වාදයක් තියෙනව නම් ඒක සමහර ප්‍රශ්න වලට පිළිතුරක්. ක්‍රීඩා කරන එක වෙන්න පුළුවන්, ට්‍රිප් එකක් යන එක වෙන්න පුළුවන්, චිත්‍රපටියක් බලන එක වෙන්න පුළුවන්, සින්දුවක් අහන එක වෙන්න පුළුවන්, කතා පොතක් කියවන එක වෙන්න පුළුවන්, කතාවක් ලියන එක වෙන්න පුළුවන්, සමහරවිට නිදා ගන්නවා වෙන්නත් පුළුවන්. හරිද? එතකොට අර විනෝදාස්වාදය වින්දන කටයුත්ත කියන්නේ අනිවාර්යයෙන්ම මිනිසෙක්ගේ මනසට අවශ්‍ය දෙයක්. ඒක නැත්තම් ඒ වින්දන කටයුත්ත නැත්තම් එයාට ජීවිතේ ගැට ගහ ගන්න බෑ පුතේ. ඔක තමයි ඇත්තම කතාව. ගොඩක් අයට ඔයාටත් එහෙමයි මටත් එහෙමයි. ඔයත් පර්සනලි පෞද්ගලිකව මොකක් හෝ හොබි එකක් විනෝදාස්වාදයක් Tamanගේ මානසික සුවතාව වෙනුවෙන් පවත්වාගෙන යන්න. එහෙමයි කියලා දැන් ඔයා කියනවා ආයි සර් මම හරි කැමතියි මගේ විනෝදාස්වාදය නිදා ගන්න එක. මම ඒ නිසා දවසට පැය 7ක් විතර නිදා ගන්නවා. දවසට පැය 12ක් විතර පිස්සු කෙලින්න එපා. හරිද? ඒ කරන දේ පැයකට විනාඩි 30කට පැය එකමාරකට සීමා කරන්න. ස්පෝර්ට් එකක් කරනවා නම් ඒක පැයකට සීමා කරන්න. විනාඩි 30කට සීමා කරන්න. පොතක් කියවනවා නම් පාඩම් කිරීමට අමතරව විනාඩි 30ක් පැයක් ඒ පොත කියවන්න. හරිද? මේ වෙලාවේ අපිට අංක 1 වෙන්න ඕන ඉගෙන ගන්න එක. උසස් පෙළ විභාගේ කොට දා ගන්න එක. ඊට අමතරව පැයක් දවසට වෙන් කරාට ගැටලුවක් නැහැ. විභාගේ කටපල්ලේ තියන්න දැන් හෙට විභාගේ නම් අද ඔය පැය වෙන් කරන්න එපා දැන්. ලබන මාසේ 2026 කට්ටියට උසස් පෙළ විභාගේ. දැන් මේගොල්ලෝ මේ හොබි කරගෙන ඉන්න කාලයක් නෙවෙයි දැන් එනි ටයිම් වැඩ කරන්න ඕන කාලයක්. හරිද? මං කියන්නේ ඒක බැලන්ස් කරගන්න ඕන. එතකොට මෙන්න මේ වින්දන කටයුතු. හරිද? ඒව තමයි මානසික අවශ්‍යතා කියලා කියන්නේ. එහෙනම් මිනිස්සෙක් විදියට ජීවත් වෙන්න අවම වශයෙන් මූලිකවම සපුරාගත යුතු දේවල් වලට අපි කියනවා අවශ්‍යතා කියලා. මේව නැති වුණොත් ඇත්තටම ජීවත් වෙන්න බැරි වෙයි. මැරෙනවා. හිතන්නකෝ ආහාර. අපි ආහාර ගත්තේ නැතුනොත් අපි මැරෙනවා. කෑවේ නැතුනොත් අපිට එක එක සංකූලතා ඇති වෙනවා. හරිද? අපිට දරා ගන්න බැරි වෙනවා. අපිට ගෙයක් දොරක් නැති වුණොත් අවුවෙන් වැස්සෙන් සත්තුන්ගෙන් සොර සතුරන්ගෙන් ආරක්ෂාව සපය ගන්න අපිට බැරි වෙනවා. සෞඛ්‍ය අපි අසනීප වුණාම අපිට බෙහෙත් ඕන. බෙහෙත් නැතුනොත් අපිට ජීවත් වෙන්න බැරි වෙනවා. එතකොට මෙන්න මේ මිනිස්සු විදියට ජීවත් වෙන්න ඒ වගේම තමයි මිනිසුන්ගේ පැවැත්ම තහවුරු කරගන්න.
විදියක කියනවා නම් පැවැත්ම තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය දේවල් අපි කියනවා අවශ්‍යතා කියලා. මිනිසෙක් විදිහට ජීවත් වෙන මූලිකවම සපුරාගත යුතු දේවල්, එහෙමත් නැත්නම් පැවැත්ම තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය දේවල් අනිවාර්යයෙන්ම සපුරාගත යුතු තත්ත්වයන් අපි කියනවා අවශ්‍යතා කියලා. මිනිස්සු මේවා ඉටු කරගන්න පෙළෙනවා. ඔය පිලිප් කොට්ලර් කියලා කෙනෙක් කියනවා සමහර මිනිස්සු මේ අවශ්‍යතාව ඉටු කරගන්න මාර විදිහට පෙළෙනවා. දැන් අපිට බඩගිනි වුණාම අපි මොනවා හරි කන්න මාර try එකක් දෙනවා නේද? ක්ලාස් ඉවර වෙලා ගෙදර ගිහිල්ලා කන්න දෙයක් නැහැ. හට්ටි වලම් පෙල්ලගෙන දන්කොඩ ටික අරගෙන හට්ටියට දාගෙන අත ගාගෙන කනවා. එළවලු හට්ටිය දාගෙන. අම්මා උයලා නැහැ කේන්ති ගන්න එපා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? අර බත් හට්ටියේ පල්ලේ තියෙන ටික හූරගෙන එළවලු හට්ටිය දාගෙන අත ගාගෙන කනවා. ඇයි? මේ ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න. මාර විදියට පෙළෙනවා. මෙන්න මේ කිසියම් අවශ්‍යතාවයක් නැත්නම් කිසියම් දෙයක් ඉටු කරගන්න පෙළෙන එකට අපි කියන අවශ්‍යතාවයක් කියලා. මොනවද අවශ්‍යතා? මොනවාද මිනිස්සු විදිහට අපිට තියෙන අවශ්‍යතා? බොහොම පොඩ්ඩයි පුතේ තියෙන්නේ. අපිට අවශ්‍යතාවයක් විදිහට ආහාර අවශ්‍යයි. ඊට පස්සේ ඇඳුම් තියෙනවා. ඊට පස්සේ නිවාස තියෙනවා. ඊට පස්සේ සෞඛ්‍ය තියෙනවා. ඊට පස්සේ අධ්‍යාපනය තියෙනවා. ඊට පස්සේ ප්‍රවාහනය තියෙනවා. ඊට පස්සේ sannivedanaය තියෙනවා. ඊට පස්සේ ආරක්ෂාව තියෙනවා. ඊට පස්සේ අර මං කලින් කිව්ව වින්දන කටයුතු. රසාස්වාදය එම නැත්නම් එන්ටර්ටේන්මන්ට් මෙන්න මේ වින්දන කටයුතු ටික තියෙනවා. මෙන්න සාමාන්‍යයෙන් මිනිස්සෙකුට තියෙන අවශ්‍යතා හරිම පොඩ්ඩයි. හරිම චුට්ටයි. ආහාර, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය, sannivedanaya, ආරක්ෂාව සහ වින්දන කටයුතු. මීට වඩා අවශ්‍යතා දේවල් තියෙනවද? නැහැ. හරිද? අවශ්‍යතා හරිම පොඩ්ඩයි තියෙන්නේ. මේ අතේ ඇඟිලි 10ටත් වඩා අඩුයි. බලමු කීයද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ඔව්. අවශ්‍යතා ඇවිල්ලා අතේ ඇඟිලි වලටත් වඩා අඩුවෙන් තියෙනවා. අවශ්‍යතා බොහොම සීමිත ප්‍රමාණයක් තියෙනවා. මෙන්න අපි ඊළඟට කතා කරනවා අවශ්‍යතාවල ලක්ෂණ. අවශ්‍යතාවල ලක්ෂණ. හරි. ලක්ෂණ වලට යන්න කලින් අපි අවශ්‍යතා කියන එක ලියාගෙන පුතා. එන නෝට් එකට අවශ්‍යතා හා උවමනා. අවශ්‍යතා ලියන්න මෙහෙම. ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු කායික හා මානසික තත්ත්වයන් ය. කායික හා මානසික තත්ත්වයන් ය. කායික හා මානසික තත්ත්වයන් ය. කියවමු. හෝ මිනිසාගේ පැවැත්ම තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍යයෙන්ම සපුරාගත යුතු තත්ත්වයන්ය. හෝ කිසියම් මූලික තෘප්තියක් ඉටු කර ගැනීම සඳහා මිනිසා තුළ ඇති පෙළීමේ ස්වභාවයයි. ඔය අපි අතින් ලියපු පළවෙනි නිර්වචනය මතක තියාගත්තා නම් ප්‍රමාණවත්. නිදසුන් ආහාර, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය, sannivedanaya, ආරක්ෂාව, ප්‍රවාහනය සහ වින්දන කටයුතු. අපෙන් අහනවා අවශ්‍යතාවල ලක්ෂණ. මෙන්න පුතේ අවශ්‍යතාවල ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. අවශ්‍යතා බොහෝම ප්‍රාථමිකයි. ඇයි මේ අවශ්‍යතා ප්‍රාථමිකයි කියන්නේ? ප්‍රයිමරි ලෙවල් එකක තියෙන්නේ. දැන් මෙහෙම හිතන්නකෝ. හරිද? ඔන්න
අපිට බඩගිනි වෙනවා. හරිද? කැලේක යනවා කියලා හිතන්නකෝ. ගෙයක් දොරක් මුකුත් නැති කඩයක් නැති පැත්තක අපි කැලේක යනවා. හෙනම බඩගිනි. කන මුකුත් අරන් ගියෙත් නැහැ. ඔය කොහේ හරි වැටිච්ච මඤ්ඤකු පඳුරක් දකින්න හොඳට සාරවත්ව පැලවෙලා තියෙනවා. අපි මොකද්ද කරන්නේ? අන්න ගලවගත්ත මඤ්ඤකු වලයක් පුච්චලා පොඩි වාගාව ලයිට් එකක් කරගෙන ගිනි පෙට්ටියක් කර මොකක් කර දෙන පොඩි ගිනි මැලයක් ගහගත්තා පිච්චුවා. කෑවා. පොත්ත ගහලා. බඩගින්න කියන අවශ්‍යතාවය ඉටු වෙනවද? ඉටු වෙනවා. ආහාර කියන අවශ්‍යතාවය ඉටු වෙනවා. දැන් ඒක සපුර ගන්න අපි හෙන ගේමක් ගැහුවද? මඤ්ඤකු වල කෑම කියන එක සපුර හෙන ගේමක් ගැහුවද? නැහැ. දැන් ඇඳුම් ගන්නකෝ. අපි අද වර්තමානයේ নানা ආකාරයේ හැඩ මොස්තර දින ඇඳුම් අඳිනවා. දැන් අපිට කොලාතු ටිකක් ඇත්තම ඇඳුම් අඳින්න මොකටද? ඇඳුම් අඳින්නේ විලි වහ ගන්න. හරිද? අපි හෙළුවෙන් ඉන්න බෑ විලි වහ ගන්න අපි ඇඳුම් අඳිනවා. දැන් අපි රෙදි කෑලි මේ මොනවාද කොලාතු ටිකක් කරගෙන කොළ ටිකක් කරගෙන අපි විලි වහ ගන්න බැරිද? පුළුවන්. ඉස්සර මිනිස්සු එහෙමනේ කරේ කොලාතු එල්ලගෙන හිටියනේ. මුල්ම කාලේ රෙදි ඇඳේ නැහැ. පස්සේ කාලේ කොලාතු එල්ලන් හිටියා. ඉතින් ඇඳුම් කියන අවශ්‍යතාව ඉටු වෙන්නේ නැද්ද? ඉටු වෙනවා. බොහොම ප්‍රාථමිකයි. හරිද? එතකොට මේ දේවල් ඇවිල්ලා සියලුම අවශ්‍යතා බොහොම ප්‍රාථමික මට්ටමක තමයි තියෙන්නේ. හරිද? බොහොම ප්‍රාථමික මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ මේවා ඉටු කරගන්න මහා ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. අපි කියන අවශ්‍යතා ප්‍රාථමිකයි කියලා. ඒ වගේම බලන්න මෙතන කීයයිද තියෙන්නේ? 9යි තියෙන්නේ. අවශ්‍යතා පුතේ සීමිතයි. සීමිතයි. බොහොම පොඩ්ඩයි තියෙන්නේ. හරිද? ඒක ඉටු කරගන්න තියෙන අපිට අවශ්‍යතා අතේ ඇඟිලි 10ටත් වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා. හරිද? ඒ වගේම තමයි බලන්න මෙතන මේ තියෙන දේවල් හැමෝටම අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල්. දැන් ආහාර ගන්නකො. ඔයාටත් ආහාර ඕන මටත් ආහාර ඕන. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාටත් ඕන ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ඕන හැමෝටම ආහාර ඕන. නේ මේ අවශ්‍යතා හැමෝටම පොදුයි. සීමිතයි පොදුයි. ඒ වගේම තමයි මේවා අත්‍යවශ්‍යයි. මේව නැති වුණොත් ඇත්තටම ජීවත් වෙන්න බෑ. අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි මේක ව්‍යාපාරිකයන්ට හදන්න බෑ පුතේ. ව්‍යාපාරිකයින්ට නිර්මාණය කළ නොහැක. දැන් ඔයා හොඳටම බත් කාලා ටවුන් එනවා. ටවුන් එනකොට ඔය රයිස් කඩයක් ගාවින් යනකොට රයිස් කඩේ මුදලාලි රයිස් ඇඳ තියන් පාරට වෙලා හැරි පොටර් එක වගේ වින්ගෝඩියම් ලෙවියෝසා මූට බඩගිනි වගේ රයිස් ඇඳින් එකක් ගහනවා. දැන් අපිට බඩගිනි වෙයිද? නෑනේ. මේ අවශ්‍යතාව කියන දේවල් බිහි වෙන්නේ නිසංගයෙන්. ඉබේ. ඒක කාටවත් හදවන්න බෑ. හරිද? ඉබේ Tamanට ඇති වුණා ඒක ඉබේ ඇති වෙනවා. ඒතර ව්‍යාපාරිකයන්ට ඕක නිර්මාණය කරන්න බෑ. ඒ වගේම තමයි අවශ්‍යතා සමාජ බලවේගවලට. සමාජ බලවේග වලට වෙනස් කළ නොහැක. මොනවද සමාජ බලවේග කියන්නේ? දැන් ඔය පහුගිය කාලවකවානුව වල 2022 23 කාලවකවානුව වල අපේ රට ඇතුලේ ලොකු බලවේගයක් තිබ්බා. මතකද? මොකද්ද බලවේගය? අරගලය. මොකද්ද අරගලය ඇතුලේ තිබ්බේ? go home ගෝටා කිව්වා. go home කපුටා කිව්වා. ඇමති මණ්ඩලය එලවන්න ඕනේ කිව්වා. ජනාධිපති එලවන්න ඕනේ කිව්වා. අගමැති එලවන්න ඕනේ කිව්වා. සමාජ බලවේගයක් කරා. දැන් ඒක කරගත්තද? ඌ කරගත්තා. දැන් ඕගොල්ලෝ දවසක් ටවුමට යනවා. ටවුමට යනකොට ටවුම ඉස්සරහා කට්ටිය බෝට් යන අපිට ඇඳුම් එපා. අපිට කෑම එපා. අපිට ගෙවල් එපා කිය උද්ඝෝෂණයක් කරනවා. අපිට ආහාර එපා කියලා උද්ඝෝෂණයක් කරනවා. දැන් ඔය උද්ඝෝෂණයක් අරගලයක් කරා කියලා ඕව වෙනස් වෙනවද? අපිට ආහාර නැතුව ඉන්න පුළුවන්ද? බඩගින්න නැති වෙයිද? අපිට ගෙවල් නැතුව ඉන්න පුළුවන්ද? අපිට ඇඳුම් නැතුව ඉන්න පුළුවන්ද? බැහැ. ඒ කියන්නේ අපිට මේවා මූලිකවම සපුරා ගන්න ඕනි. එනකොට සමාජ බලවේග වලට මේ අවශ්‍යතාව වෙනස් කරන්න බෑ. හොඳට මතක තියාගන්න. හරිද? සමාජ බලවේග වලට මේ අවශ්‍යතාව වෙනස් කරන්න බෑ. පැහැදිලිද? එහෙනම් මෙන්න මූලිකවම අවශ්‍යතාවල ලක්ෂණ අවශ්‍යතා ප්‍රාථමිකයි, අවශ්‍යතා සීමිතයි, පොදුයි, අත්‍යවශ්‍යයි,
ව්‍යාපාරිකයන් නිර්මාණය කළ නොහැක සමාජ බලවේගවලට වෙනස් කළ නොහැක. මෙන්න අවශ්‍යතාවල ලක්ෂණ. එන්න නෝට් එකට ලියන්න. පළවෙනි එක අවශ්‍යතාවල ලක්ෂණ අවශ්‍යතා ප්‍රාථමික වේ. අවශ්‍යතා ප්‍රාථමික වේ. දෙක අත්‍යවශ්‍ය වේ. අත්‍යවශ්‍ය වේ. තුන පොදු වේ. පොදු වේ. හතර සීමිත ය. පහ ව්‍යාපාරිකයින්ට නිර්මාණය කළ නොහැක. ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැක. ව්‍යාපාරිකයන් නිර්මාණය කළ නොහැක. 6 සමාජ බලවේග මත වෙනස් කළ නොහැකිය. සමාජ බලවේග මත වෙනස් කළ නොහැකිය. ඔන්න අවශ්‍යතාවල මූලික ලක්ෂණ ටික අපි කතා කරේ. කියවමු. අවශ්‍යතා ප්‍රාථමිකයි. අත්‍යවශ්‍ය වේ. ජීවත් වීම සඳහා අත්‍යවශ්‍යම සපුරා ගත යුතු වීමයි. පොදුවේ සෑම පුද්ගලයෙකුටම අවශ්‍යතා එක හා සමාන වීමයි. සීමිතයි. අවශ්‍යතා සංඛ්‍යාත්මකව ඉතා අඩු ප්‍රමාණයක් පවතී. ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැක. අවශ්‍යතා නිසඟයෙන් බිහිවන අතර ව්‍යාපාරිකයන් සකස් කළ නොහැක. සමාජ බලවේග මත අවශ්‍යතා වෙනස් කළ නොහැකිය. ඔන්න අවශ්‍යතාවල ලක්ෂණ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට එනවා අවශ්‍යතා සහ උවමනා කියලා දෙකක් තියෙනවා කිව්වනේ. මෙන්න අවශ්‍යතා සහ උවමනා. needs and wants. wants කියන්නේ පුතේ උවමනාවලට. මොකද්ද මේ උවමනාවක් කියන්නේ? උවමනා හරිම සරලයි. හරිද? උවමනාවක් කියන්නේ දැන් ඔය අවශ්‍යතා තියෙනව නේද? ඔය අවශ්‍යතා සපුරගන්න තියෙන විවිධ ක්‍රම. අවශ්‍යතා සපුරා ගන්නා විවිධාකාරයේ ක්‍රම. එමත් නැත්නම් අපි ඕවට කියනවා ස්වરૂප කියලා. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මේක සමහර වෙලාවට පුද්ගල කැමැත්ත. එමත් නැත්නම් ආශාව. හරිද? ආසාව, වමනාව ආසාවක් වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට ආහාර කියන අවශ්‍යතාවය ගත්තොත් ඒක ඉටු කරගන්න පුළුවන් ක්‍රම කොච්චර තියෙනවද බලන්න. බත්, පාම්, පිට්ටු, කඩල, තෝසේ, ආප්ප, ඉන්දියාප්ප, වණ්ඩු, පාටා, පරාටා, බිස්කට්, උණුදු වඩේ, පරිප්පු වඩේ, නූඩල්ස්, පාස්ටා. මගේ අම්මේ කෑම જાති කොච්චර තියෙනවද? ඇඳුම් ගත්තොත් ෂර්ට්, ගවුන්, කලිසන්, ටී-ෂර්ට්, කර නැති ඒවා, කර තියෙන ඒවා, කොලර තියෙන ඒවා. හරිද? ඊට පස්සේ චීත්ත, සරං, ඔසරි, සාරි, ළමා සාරි. ඇඳුම් කියන අවශ්‍යතාවය සපුර ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා. මෙන්න එහෙනම් පුද්ගලයෙකුට අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් ක්‍රමවලට අපි කියනවා පුතා උවමනා කියලා. පැහැදිලිද? අවශ්‍යතා සපුරා ගන්නා විවිධාකාරයේ ක්‍රම, විවිධාකාරයේ ස්වરૂපවලට අපි කියනවා උවමනාවන් කියලා. බලමු උවමනාවල ලක්ෂණ.
මෙන්න මේ ටිකම අපිට අනිත් පැත්ත ගහන්න තියෙන්නේ. හරිම සරලයි. උවමනාවල ලක්ෂණ. හරිද? දැන් උවමනා දැන් අවශ්‍යතාව ගත්තොත් ප්‍රාථමිකයි කිව්වා. ඔව්නේ. බොහොම සරල විදිහට ඉටු කරගන්න පුළුවන්. උවමනා සරල විදිහට ඉටු කරගන්න පුළුවන්. දැන් මට ඕන ජෙට් එකක් ගන්න. ප්‍රවාහනය කියන අවශ්‍යතාවයේ ජෙට් එක කියන උවමනාව ඉටු කරගන්න. දැන් ජෙට් එකක් ගන්න එක පොළට ගිහිල්ලා අර අලගෙඩියක් ගන්නවා වගේ කරවල 500ක් ගන්නවා වගේ කරන්න පුළුවන්ද? අපෝ බෑ. එන විශාල මුදලක් ඕනේ. ඒ වෙනුවෙන් කාලයක් බලාගෙන ඉන්න වෙනවා. මේවා ප්‍රාථමිකනේ. අපි සාමාන්‍යයෙන් කියනවා උවමනාවන් ටිකක් ද්විතීක මට්ටමක ටිකක් ඉහළ මට්ටමක තියෙනවා කියලා. උවමනා සීමිතයි. දැන් අපිට කන්න පුළුවන් ආහාර වර්ග ටික ගැනලා ඉවර කරන්න පුළුවන්ද? දැන් අවශ්‍යතා නම් ගැනලා ඉවර කරන්න පුළුවන්. 9යිනේ. උවමනා ඔය එකින් එක ගත්තොත් ගැනලා ඉවර කරන්න පුළුවන්ද? කවදාවත් බෑ. එයි කොච්චර ಜಾති තියෙනවද? උවමනා ඇවිල්ලා අසීමිතයි. අසීමිතයි. පොදුයිද? දැන් ඉන්ටර්වල් එකක් දුන්නම් නැත්තම් කොහේ හරි ගියාම හැමෝම කන්න ඕන එකම જાතියද? දැන් මම කනවා බත්. මම බත් කෑවේ කියලා ඔයත් බත් කන්න ඕනද? නෑ ඔයා කන්නේ රයිස් එකක් කනවා. දැන් ඔයා රයිස් එකක් කනවා ඔයාගේ යාළුවාම රයිස් කන්න ඕනද? නෑ එයා කොත්තුවක් කනවා. එයා කොත්තු කෑවේ කියලා අනිත් කෙනත් කොත්තු කරනවා. නෑ එයා කනවා බිත්තර රොටි දෙකක් කපලා හොදි දාලා. අනිත් එක්කෙනා මාළු පාන් ගෙඩියක් කාලා මයිලෝ එකක් බොනවා. අනිත් එක්කෙනා කිරිතේ එකක් බීලා ගල්පනිස් ගෙඩියක් කනවා. මේක පොදු නෑ. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපි ඕකට කියනවා පුද්ගල බද්ධ වේ කියලා. බද්ධයි. කෙනෙක් කනවා රයිස් එක කන ගමන් මේ කොත්තුවක් කරනවා. ඔයා කොත්තු කන්නේ නැද්ද? අනේ නෑනේ මට කොත්තු කෑම බඩ යනවා. මට ඇලර්ජි. එයාට කොත්තු සෙට් වෙන්නේ නෑ. මම කනවා රයිස් එක නිසා. පුද්ගල බද්ධයි. පුද්ගලයාත් එක්ක සම්බන්ධයි. දැන් මං කනවා ඊයේ දූරියන් ගෙඩියක්. හරිද? අපෝ එක්කෙනෙක් කියනවා අපෝ මම නම් දූරියන් කන්නේ නෑ. දැන් එයා දූරියන් කෑවේ නෑ කියලා මම නොකා ඉන්න ඕනද? සම මං කෑවේ කියලා එයා කන්න ඕනද? නෑ. ඒක පුද්ගල බද්ධයි. පුද්ගලයාගේ කැමැත්ත. ඒ වගේම අත්‍යවශ්‍ය වේ කියලා කිව්ව අවශ්‍යතා. උවමනා අත්‍යවශ්‍යයිද? දැන් සති දෙකකින් තුනකින් කොත්තුවක් කෑවේ නෑ. දැන් හැන්දෑවට ගැහෙන්න පටන් ගන්නවා. සති දෙකකින් විතර කොත්තුවක් කෑවේ නෑ. මට කලන්තේ මං ගැහෙනවා. එහෙම වෙනවද? කලන්තේ දානවද? අම්මෝ චිකන් කෑවේ නෑ කියලා කලන්තේ දාලා වැටෙනවා. අම්මෝ රයිස් කෑවේ නෑ කියලා කලන්තේ දාලා වැටෙනවා. එහෙම වෙනවද? නෑ. අත්‍යවශ්‍ය නෑ. අත්‍යවශ්‍ය නොවේ. හරිද? උවමනා අත්‍යවශ්‍යයි. කෑවේ නැතුනොත් කලන්තේ දානවා. කෑවේ නැතුනොත් ගැහෙනවා. හැබැයි මේ අවශ්‍යතාව. හරිද? උවමනා අත්‍යවශ්‍ය නෑ. මෙතන කිව්වා ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ නොහැකි කියලා අවශ්‍යතාව. උවමනා පුතේ ව්‍යාපාරිකයන්ට නිර්මාණය කරන්න පුළුවන්. ව්‍යාපාරිකයින්ට නිර්මාණය කළ හැකිය. ඒ කොහොමද? අපි යනවා බඩගිනි වෙලා කන්න කඩේකට. බඩගිනි වෙලා ගිය කල අපි කඩේකට ගෙනහල්ලා දුන්නා පැදුරක් දිගට මෙනුවක්. අන්න ඊය මෙනු එකක් ගෙනහල්ලා දෙනවා. මාත්‍යා මොනවාද බැලුවේ? අපි මේ කන්න මොන හරි බැලුවේ. මාත්‍යා මොනවාද බැලුවේ? රයිස් බැලුවේ. මාත්‍යා මොන රයිස්ද ඕන? ඒ කිව්වේ. මාත්‍යා එළවලු රයිස් තියෙනවා. ගී රයිස් තියෙනවා. චිකන් රයිස් තියෙනවා. බිත්තර රයිස් තියෙනවා. සීෆුඩ් රයිස් තියෙනවා. මික්ස් රයිස් තියෙනවා. පෝක් රයිස් තියෙනවා. බීෆ් රයිස් තියෙනවා. ඉතාලියන් රයිස් තියෙනවා. මොන්ගෝලියන් රයිස් තියෙනවා. එච්ච ජාති තියෙනවද? ඔව්. කොත්තු මාත්‍ර මොන කොත්තුද ඕන? ඉන්දියාප්ප කොත්තු, නූඩ්ල්ස් කොත්තු, වෙජි කොත්තු, එක් කොත්තු, චිකන් කොත්තු, මික්ස් කොත්තු, ඩොල්ෆින් කොත්තු, මසාලා කොත්තු. මගේ අම්මේ ඇඳුමක් ගන්න ගියා. ෂර්ට් එකක් බලන්න ආයේ මොන වගේ එකක්ද? අත් දිගේ එකක්, අත් කොට එකක්, තනි පාට එකක්, කොටු කොටු එකක්, පොකට් නැති එකක්, ඩබල් පොකට් එකක්. හරිද? මේ මොකද්ද කරලා තියෙන්නේ? ඒගොල්ලෝ උවමනා නිර්මාණය කරලා තියෙනවා. ව්‍යාපාරිකයන්ට උවමනා නිර්මාණය කරන්න පුළුවන් පුතා. හරිද? උවමනා නිර්මාණය කළ හැකි. හරිද? ඒ වගේම තමා උවමනා සමාජ බලවේගවලට වෙනස් කරන්න පුළුවන්. වෙනස් කළ හැකිය. හරිද? කාලෙන් කාලට රැලි එනවනේ. කාලයක් ආව කෝක් එපා. සමහර කාලයක් එක්තරා ජාතීන්ගේ කඩවල් වර්ජනය කරන්න කියලා කිව්වා. නරක දේවල්. හැබැයි මේවා කරන්න පුළුවන්. හරිද? මේවා සමාජ බලවේග. සමාජ බලවේගවලට මේ කියන උවමනාවන් වෙනස් කරන්න පුළුවන්. ඔන්න එහෙනම්
අවශ්‍යතාවල විරුද්ධ පැත්ත තමයි උවමනාවල ලක්ෂණ වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මොනවාද උවමනාවල ලක්ෂණ? ද්විතීකයි, අසීමිතයි, පුද්ගලබද්ධයි, අත්‍යවශ්‍ය නැහැ, ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න පුළුවන්, සමාජ බලවේග වලට වෙනස් කරන්න පුළුවන්. එන්න නෝට් එකට. උවමනා ලියන්න මෙහෙම. උවමනා පැත්තේ ලියන්න මෙහෙම. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධාකාරයේ ස්වරූප උවමනා වේ. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධාකාරයේ ස්වරූප උවමනා වේ. කියවන්න. හෝ අවශ්‍යතා සපුරා ගැනීමට කැමැත්තක් දක්වන විවිධ ආකාරයන්ය. මං කිව්වේ ඒක පුද්ගලයාගේ කැමැත්ත වෙන්න පුළුවන්. අවශ්‍යතාවයට අදාළ නිශ්චිත භාණ්ඩයකට හෝ සේවාවකට ඇතිවන ආසාව. හෙවත් කැමැත්ත. ආසාව මං කිව්වේ කෙනෙක් ආස නිසා කොත්තු කනවා. කෙනෙක් ආස නිසා කලිසමක් ගන්නවා. ආසාව. උදාහරණ ආහාර අවශ්‍යතාවයේ සපුරා ගන්නා විවිධාකාර වන බත් පාන් ඉදියාපතේ උවමනාවලට නිදසුන් වේ. ඔන්න උවමනාවල ලක්ෂණ වලට අපි එනවා. ද්විතීකයි. දෙවැනි එක ලියන්න. අසීමිත වේ. කියවගෙන මෙයමු. උවමනා සංඛ්‍යාත්මකව ප්‍රමාණනය කළ නොහැකි වීමයි අසීමිතයි. 3 ලියන්න. පුද්ගල බද්ධ වේ. අවශ්‍යතා සපුරා ගන්න ආකාර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීමයි. 4 ව්‍යාපාරිකයන්ට නිර්මාණය කළ හැකිය. උවමනා ව්‍යාපාරිකයන්ට බිහි කළ හැකිය. ඊළඟට 5 අත්‍යවශ්‍ය නොවේ. කියවන්න. ජීවත් වීම සඳහා යම් උවමනාවක් සපුරා ගැනීම අනිවාර්ය නොවන අතර ඒ හා සමාන වන වෙනස් උවමනාවකින්ද අවශ්‍යතා සපුරා ගත හැකි වේ. අවසාන එක සමාජ බලවේග වලට වෙනස් කළ හැකිය. සමාජ බලවේග මත වෙනස් කළ හැකිය. හරිද? සමාජ බලවේග මත පුද්ගල උවමනාවන් වෙනස් වීමයි. ඔන්න අවශ්‍යතා සහ උවමනාවල ලක්ෂණ ටික තමයි අපි කතා කරේ. right. පැහැදිලි නේද? මොනාරි ගැටලුවක් තියෙනවා නම් අහන්නවානේ. මෙතන කොටසක් තියෙනවා ඒබ්‍රහම් මාස්ලෝගේ අවශ්‍යතා දූරාවලිය. ඒක චුට්ටක් තියෙන්න අරින්න අපි තවදුරටත් ටිකක් සාකච්ඡා කරලා මාස්ලෝ හයිරාකි එක අපි වෙනම දවසක සාකච්ඡා කරමු. ඊළඟට තියෙනවා පොඩි වර්ක් එකක් වැඩක් තියෙනවා අවශ්‍යතා හා උවමනා සඳහා නිදසුන් ඉදිරිපත් කරන්න. මම ඒක ඔයාලට දෙනවා කෙලින්ම මේ හෝම්වර්ක් එකක් විදියට. අවශ්‍යතා තියෙන අවශ්‍යතා වලට අදාළ උවමනාවන් මොනවද ලියන්න. ඇඳුම් හෙවත් වස්ත්‍ර තියෙන ඒවට අදාළ උවමනාවන් ලියන්න පොඩි හෝම්වර්ක් එකක්. හරිද? ඊට පස්සේ මෙතන තියෙන අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම්. ඒකත් ලියන්න පුළුවන්. දැන් අපි අර මෙතන ගත්තේ ඒවනේ. මේ ගත්තේ වෙනස්කම් ටික. හරිද? ඒ ටිකම තියෙනවා
මෙතනදී අපිට ලියන්න. ඒකත් ඔයාලට මම හෝම්වර්ක් එකක් විතර දෙනවා. අපි ඒව ඩිස්කස් කරමු. ඔයගොල්ලෝ ලිව්වට පස්සේ. හරිද? ඊට පස්සේ තියෙනවා අවශ්‍යතා හා උවමනා අතර ඇති සමානකම්. මෙන්න අපි සාකච්ඡා කරමු. අවශ්‍යතා සහ උවමනා අතර ඇති සමානකම්. අවශ්‍යතායි උවමනායි අතර සමානකමුත් තියෙනවලු. අපි රතන කතා කරේ අසමානතානේ. මොනවද පුතේ අවශ්‍යතා සහ උවමනා අතර තියෙන සමානකම්? අපි කතා කරමු මෙහෙම. අවශ්‍යතා සහ උවමනා අතර ඇති සමානකම්. අවශ්‍යතා හා උවමනා අතර ඇති සමානකම්. දැන් මෙහෙම ගන්නකෝ. අවශ්‍යතාවලුයි උවමනාවලුයි දෙකම ඇති වෙන්නේ කාටද? දෙකම ඇති වෙන්නේ කාටද? මිනිස්සුන්ට. අපිට. හරිද? මිනිස්සු ජීවත් වෙන්න මිනිසුන්ගේ මේ කියන සපුරාලා ගන්න මේ කියන අවශ්‍යතාවය හෝ උවමනාව කියන කාරණා දෙකම ඇතිවන්නේ මිනිස්සුන්ට. එහෙනම් අපි මෙන්න ලියනවා පළවෙනි සමානතාවය අවශ්‍යතා හා උවමනා යන දෙකම ඇතිවන්නේ මිනිසාට ජීවත් වීම සඳහාය. මිනිසාට ජීවත් වීම සඳහාය. ඇත්තනේ මූලික අවශ්‍යතා ටික සපුරා ගන්න ජීවත් වෙන්න. ඒ අවශ්‍යතාවල් අදාළ වමනාවන් සපුරා ගන්න ජීවත් වෙන මිනිස්සුන්ට ඇති වෙනවා. මිනිස්සු ජීවත් වෙන්න සපුරා ගන්නවා. දැන් මෙහෙම දෙවෙනි එක හිතන්නකෝ. දැන් ඔය ඇඳුම් කියලා concept එක සංකල්පය. හරිද? හරිද? ඔය ඇඳුම් කියන සංකල්පය ඕක බිහි වෙලා තියෙන්නේ ඇඳුම් ඕනි කියලා හිතන නිසානේ. දැන් ඔය ඉස්සරම කාලේ මිනිස්සු ගල් යුගයේ මිනිස්සු ඇඳුම් ඇඳේ නැහැ. ඒ කාලේ ඇඳුම් කියලා එකක් තිබුණේ නැහනේ. දැනුත් එහෙම තිබුණා නැහනේ. ඒ ඇඳුම් කියලා අවශ්‍යතාවයක් හදලා තියෙනවා කවුරු හරි. ඒ කියන්නේ අවශ්‍යතා තියෙන නිසා තමයි මොනවද බිහි වෙන්නේ? උවමනා බිහි වෙන්නේ. එහෙම අවශ්‍යතාවයක් හැදුන්නේ නැත්නම් උවමනාවක් බිහි වෙන්නේ නැහනේ. අවශ්‍යතා නිසා උවමනා බිහි වෙනවා. ඒ වගේම තමයි උවමනාව සපුර ගන්න ඕනේ අපි. සෝරි. උවමනාවකින් එක සපුර ගන්න ඕනේ. උවමනාව හරහා ඇත්තටම ඉටු වෙන්නේ මොකද්ද? ඉටු වෙන්නේ අවශ්‍යතාවය. දැන් මාට බඩගිනි වුණාම මම ගිහිල්ලා ඉන්දියාප්ප කනවා. මම ගිහිල්ලා ඉන්දියාප්ප කනකොට මගේ ආහාර කියන අවශ්‍යතාවය ඉටු වෙනවා. මම සරමක් ඇඳන් ඉන්නවා. සරම ඇඳව මගේ ඇඳුම් කියන අවශ්‍යතාවය ඉටු වෙනවා. මේක සමානකමක්. හරිද? මෙන්න ප්‍රධානම සමානකම් තුනයි තියෙන්නේ. අවශ්‍යතා හා උවමනා යන දෙකම ඇතිවන්නේ මිනිස්සුන්ට ජීවත් වීම සඳහා. ඒ වගේම තමයි අවශ්‍යතා නිසා උවමනා හටගනි. මම ලිව්වේ නෑ වෙන දෙයක් ලිව්වේ. අවශ්‍යතා නිසා උවමනා හටගනි. ඒ වගේම තමයි උවමනා තෘප්තිමත් වෙනකොට අවශ්‍යතාවය මොකද්ද වෙන්නේ? යටපත් වෙනවා. උවමනාව තෘප්තිමත් වෙනකොට අවශ්‍යතාවය යටපත් වෙනවා. එන්න මූලිකවම අවශ්‍යතා සහ උවමනා අතර තියෙන සමානකම් තුන. අවශ්‍යතා සහ උවමනා යන දෙකම ඇතිවන්නේ මිනිසාට ජීවත් වීම සඳහාය. අවශ්‍යතා නිසා උවමනා හටගනී. උවමනා තෘප්තිමත් වන විට අවශ්‍යතා යටපත් වේ. ලියන්න පුතේ නෝට් එකට. ලියන්න නෝට් එකට තරු ලකුණක් දාලා. අවශ්‍යතා සහ උවමනා තව ලකුණක් දාලා යන අවශ්‍යතා හා උවමනා යන දෙකම ඇතිවන්නේ මිනිසාට ජීවත් වීම සඳහාය. අවශ්‍යතා හා උවමනා යන දෙකම ඇතිවන්නේ මිනිසාට ජීවත් වීම සඳහාය. අවශ්‍යතා හා උවමනා යන දෙකම ඇතිවන්නේ මිනිසාට ජීවත් වීම සඳහාය.
රූලක් කැල්ලා දෙවෙනි තරු ලකුණ. අවශ්‍යතා නිසා උවමනා හටගනී. අවශ්‍යතා නිසා උවමනා හටගනී. අවශ්‍යතා නිසා උවමනා හටගනී. අවශ්‍යතා නිසා උවමනා හටගනී. තුන්වෙනි තරු ලකුණ. උවමනා තෘප්තිමත් වන විට උවමනා තෘප්තිමත් වන විට උවමනා තෘප්තිමත් වන විට අවශ්‍යතා යටපත් වේ. උවමනා තෘප්තිමත් වන විට අවශ්‍යතා යටපත් වේ. උවමනා තෘප්තිමත් වන විට අවශ්‍යතා යටපත් වේ. පැහැදිලිද? උවමනා තෘප්තිමත් වන විට අවශ්‍යතා යටපත් වේ. ඔන්න අවශ්‍යතා සහ උවමනාවල ප්‍රධාන ලක්ෂණ විදියට අපි හඳුනගන්න. මේ සමානකම් විදියට අපි හඳුනගන්න දේවල්. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ගැටලුවක් නැහෙනි. right. අපි යමු ඊළඟ සංකල්පයට. පුද්ගලයෙකුට තම අවශ්‍යතා ඉටු කරගත හැකි ආකාර. හරිම ලේසි. හරිද? අපෙන් අහනවා අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. පුද්ගලයෙකුට අවශ්‍යතා ඉටු කර ගත හැකි ආකාර මොනවද? පුද්ගලයෙකුට අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් ක්‍රම. නිකමට හිතන්නකෝ. ඕගොල්ලන්ගේ මූලික අවශ්‍යතා ඉටු කරගන්න මොන වගේ දේවල්ද කරන්නේ? නිකන් පොඩි දාලා අදහසක් ටෙක්ස්ට් එකක් දාලා උනත් කමන්නේ. පොඩි දාලා අදහසක්. පොඩි දාලා අදහසක්. ඔව් අපිට පුළුවන් කඩේකින් කන්න. කඩේකින් ගන්න. හරි කමන්නේ. අපි කතා කරමු එක වෙන වෙනම. හරිද? තව දැන් ආහාර කියලා හිතන්න. ඕන මට දැන් එන බඩගිනි. මට එන බඩගිනි වුණාම කඩේකින් කරනවා. හරි ඉතින් ඒක හරි. තව මොනවද? ඇයි ඉල්ලගෙන ගන්න බෑ? හිඟා කාලා. අනේ මහතුනේ මට උණු වියෝයා කියලා පාන් කෑල්ලක් හරි දෙන්නකෝ කියලා ඉල්ලගෙන කනවා. බඩ පිරෙන්නේ අවශ්‍යතාව ඉටු වෙන්නේ වෙනවා. හොරකම් කරලා කැතයි නරකයි. හොරකම් කරලත් පුළුවන්. උයාගෙන කනවා. උයාගෙන කෑමත් හරි. උයාගෙන කනවා. ඔන්න කියන ඕගොල්ලෝ කියන උයාගෙන කනවා, ඉල්ලගෙන කනවා, හොරකම් කරන් කනවා, කඩේකින් කනවා. හරි ඉතින්. හැබැයි ඕක අර මේ අපි උසස් පෙළේ ලියන්නේ. ඕක එහෙම ලියන්න බෑ. පුද්ගලයෙකුට පුළුවන් පුතේ Tamanගේ මූලික අවශ්‍යතා ටික ඉටු කරගන්න. දැන් ඔය විජේ කුමාරයා ලංකාවට එද්දි කුවේණි කපු කටිනවනේ. කුවේණි රෙදි හදා ගන්නවා. කුවේණිට අඳින්න ඕන ඇඳුම් ටික කුවේණිම හදා ගන්නවා. ව්‍යාපාර නැති කාලේ මිනිස්සු හේන් කරලා, වගා කරලා, කුඹුරු කරලා Tamanගේ මූලික අවශ්‍යතා ටික සපුරගත්තා. මේ ක්‍රමවේදයට අපි කියනවා වචනයක් සොයන් නිෂ්පාදනය. සොයන් නිෂ්පාදනය. තමාට අවශ්‍ය දේවල් තමා විසින්ම නිෂ්පාදනය කරලා පරිභෝජනය කරනවා. මට සහල් ඕන නිසා මං කුඹුරක් කරනවා. සොයන් නිෂ්පාදනය. මට ඇඳුම් ඕන නිසා මං ඇඳුම් හදා ගන්නවා කපු කටල හරි මොකක් හරි කරලා. මට මස් ඕන නම් මං දඩේ මේ යනවා. මට මාළු ඕන නම් මං මාළු බානවා. මේකට අපි කියනවා සොයන් නිෂ්පාදනය කියලා. ඔන්න එනම් පුද්ගලයෙකුට මූලිකවම තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් සොයන් නිෂ්පාදන ක්‍රියාවලිය තුළ. තමාට අවශ්‍ය දේවල් තමා විසින්ම නිෂ්පාදනය කරනවා. ඒ වගේම තමාර මං කලින් කිව්වා වගේම හොරකම් කරලත් පුළුවන්. මේක වැරදි. හැබැයි අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්. සොරා ගැනීමෙන් එමත් නැත්නම් අපි කියනවා බලහත්කාරයෙන්. දැන් කන්න මොකුත් නැහැ. කොහේ හරි ගෙදරකට පැනලා බත් මුට්ටියක් උස්සනවා. බත් මුට්ටිය උස්සගෙන කනවා. අඳින්න ඇඳුමක් නැහැ බඩ ගාගෙන ගිහිල්ලා වැලකින් ඇඳුමක් ගන්න ඇද ගන්නෝ යනවා. හොරකම් කරලා අපේ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන්. හරිද? හැබැයි නරකයි. මේක වැරදි වැඩක්. ජීවිතේකට කරන්න එපා. අපි මේ තියරියනි කතා කරන්නේ. ඒ වගේම තමා අර කලින් කිව්වා වගේ හිඟා කන්න පුළුවන්. සිඟමන් යැදීම. එහෙම නැත්නම් අපි කියනවා පරිත්‍යාග ශීලීන්ගෙන්
ඉල්ලා සිටීම. අපි ඉල්ලනවා ගිහිල්ලා. අනේ මහත්තයෝ 3 වේලකින් කාලා නෑ පරණ පාන් කෑල්ලක් හරි දෙන්න. අන්න පාන් කෑල්ලක් දෙනවා. ආහාර අවශ්‍යතාවය ඉටු කරගන්න. මහත්තයෝ අඳින්න ඇඳුමක් නැත්නම් අඳින්න ඇඳුමක් නෑ මහත්තයෝ පරණ ඇඳුමක් හරි දෙන්න. අන්න දෙනවා අපිට ඇඳුමක්. අන්න අපේ ඇඳුම් අවශ්‍යතාවය ඉටු කරගන්න. මහත්තයෝ පැන්ඩෝල් පෙත්තක්වත් නෑ දෙන්නකො පැන්ඩෝල් පෙත්තක්. අන්න දෙනවා බෙහෙත් ටිකක්. හරිද? සිඟමන් යදීම හෙවත් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලගෙන අපේ මූලික අවශ්‍යතාව අපිට සපුරා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අවසාන කාරණය හුවමාරුව මගින්. හුවමාරුව මගින්. හුවමාරුව තමයි අපි ඔය කඩවල් වලින් කරන්නේ. කඩේකට ගිහිල්ලා සල්ලි දීලා සල්ලි වෙනුවට බඩු ගන්නවා. හුවමාරුවක්. සල්ලි වලට භාණ්ඩ හුවමාරුව. භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරුව. ඉස්සර කාලේ උනේ බාටර් ක්‍රමය. භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු කරා. මෙන්න එහෙනම් පුද්ගලයෙකුට Tamanගේ මූලික අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම හතරක් තියෙනවා පුතා. මොකද්ද ක්‍රම හතර? සොයන් නිෂ්පාදනය තුළින් පුළුවන්, සොරා ගැනීම හෙවත් බලහත්කාරයෙන් පුළුවන්, සිඟමන් යැදීම හෙවත් ඉල්ලා සිටීමෙන් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටීම තුළින් පුළුවන්. ඒ වගේම තමයි මොකද්ද? හුවමාරුව මගින් පුළුවන්. ඔන්න එහෙනම් මතක තියාගන්න පුද්ගලයෙකුට Tamanගේ අවශ්‍යතා ඉටු කරගත හැකි ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. හරිද? මොකක්ද ආකාර හතර? සොයන් නිෂ්පාදනය, සොරා ගැනීමෙන් හෙවත් බලහත්කාරයෙන්, ඒ වගේම තමයි මොකද්ද? සිඟමන් යැදීම හෙවත් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටීමෙන්, ඒ වගේම තමයි හුවමාරුව මගින්. මේ කියන මූලික කාරණා හතර තුළින් පුද්ගල අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන්. එන්න නෝට් එකට. අපෙන් අහනවා පුද්ගලයෙකුට තම අවශ්‍යතා ඉටු කරගත හැකි ආකාර මොනවාද? ලියන්න පළවෙනි එක සොයන් නිෂ්පාදනය. සොයන් නිෂ්පාදනය. පුද්ගලයාට තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් මූලිකවම සොයන් නිෂ්පාදනය. කියවමු පුතේ. සිය පරිභෝජනයට අවශ්‍ය දෑ තමා විසින්ම නිපදවා ගැනීමයි. මෙහිදී වෙළඳපළක් නොමැත, එනිසාම අලෙවිකරණයක් නොමැත. උදාහරණය වගාව, දඩයම, මසුන් මැරීම. දෙවෙනි කාරණේ ලියන්න බලහත්කාරයෙන්. බලහත්කාරයෙන්. එහෙමත් නැත්නම් සොරා ගැනීමෙන්. බලහත්කාරයෙන් යලයිරක් සොරා ගැනීමෙන් අපිට අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන්. කියවමු. එනම් මුදුරා ගැනීමෙන් හෝ සොරකම් කිරීමෙන් ලබා ගැනීමයි. මෙය සාර ධර්ම වලට පටහැනිය. ඊට පස්සේ තුන ලියන්න සිඟමන් යැදීමෙන්. සිඟමන් යැදීම. එහෙමත් නැත්නම් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටීම. පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටීම. සිඟමන් යැදීම ලයිරක් පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටීම. කියවන්න පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටීමය මේ අසීරුය, එසේම නුසුදුසුය. අවසානික ලියන්න හුවමාරුව තුලින්. හුවමාරුව තුලින්. එක්ස්චේන්ජ්. හුවමාරුව තුලින්. හුවමාරුව තුලින්.
හරිද? ඔන්න එහෙනම් ප්‍රධාන 4 පුද්ගලයාට තම අවශ්‍යතා සපුරා ගත හැකි අවසානික හුවමාරුව තුලින්. කියවන්න. වටිනාකම් ඇති දෙයක් දෙපාර්ශවයක් අතර ගනුදෙනු කිරීමෙන් අවශ්‍යතා සපුරා ගැනීමයි. මෙහිදී වෙළඳපළක් ඇති අතර මුදල් හෝ භාණ්ඩ හා සේවා හුවමාරු විය යුතුය. මේ ඉතා විධිමත් ක්‍රමයකි. දීපාර්ශවීය ස්වරූපයක් ඇත. මම මේක වෙනම පැහැදිලි කරන්නම්. අපි ඊළඟට මේ සංකල්ප ටික වෙන වෙනම සාකච්ඡා කරනවා. ඔන්න එහෙනම් අපි පළවෙනි දවසේ ව්‍යාපාර අධ්‍යයනයට අදාළව ව්‍යාපාර අධ්‍යයනයේ මූලික පැහැදිලි කිරීම් ටිකක් අපි සාකච්ඡා කරා. ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරා. හරිද? මිනිස් අවශ්‍යතා සහ වමනා සපුරාලන්නා ඕනෑම ආකාරයක ආර්ථික කටයුත්තකට ව්‍යාපාරයක් කියලා කිව්වා. මේකට අපි තව සංකල්පයක් එකතු කරා, නිර්වචනය දීර්ඝ කරා. නැතහොත් ලාභ අරමුණින් හෝ ලාභ අරමුණින් තොරව නැත්නම් සමාජ ප්‍රසාදනය වෙනුවෙන් මිනිස් අවශ්‍යතා සහ වමනා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා බෙදා හැරීම, අලෙවිකරණය හා ඊට අනුබද්ධ සියලු කටයුතු ව්‍යාපාරයක් කියලා කිව්වා. ඒ වගේම අපි කතා කරා අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද කියලා. අවශ්‍යතාවයක් කියන්නේ මිනිසෙකු ලෙස ජීවත් වීම සඳහා අනිවාර්යෙන් සපුරාගත යුතු කායික හා මානසික තත්ත්වයන් කියලා කිව්වා. අවශ්‍යතාවල උදාහරණ ගැන කතා කරා. අවශ්‍යතාවල ලක්ෂණ ගැන කතා කරා. අවශ්‍යතා ප්‍රාථමිකයි, සීමිතයි, පොදුයි, අත්‍යවශ්‍ය වේ. ව්‍යාපාරිකයන් නිර්මාණය කළ නොහැක සමාජ බලවේග වලට වෙනස් කළ නොහැකි කියලා කතා කරා. ඊළඟට අපි වමනා ගැන කතා කරා. අවශ්‍යතා සපුරා ගන්නා විවිධාකාරයේ ස්වරූප වලට අපි වමනා කියලා කිව්වා. එහෙමත් නැත්නම් පුද්ගලයාගේ කැමැත්ත, වමනාවල ලක්ෂණ ගැන කතා කරා. ද්විතීකයි, අසීමිතයි, පුද්ගල බද්ධයි, අත්‍යවශ්‍ය වෙන්නේ ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න පුළුවන් සහ සමාජ බලවේග වලට වෙනස් කරන්න පුළුවන් කියලා අපි කතා කරා. ඊළඟට අපි ආවා අවශ්‍යතා හා වමනා අතර ඇති සමානකම් වෙනස්කම් ඔයගලන්ට හෝම්වර්ක් එකක් විදිහට දුන්නා. ප්‍රධාන සමානකම් 3ක් තියෙනවා කියලා කිව්වා. මොකද්ද? අවශ්‍යතා සහ වමනා කියන දෙකම ඇති වෙන මිනිස්සුන්ට ජීවත් වෙන්න කියලා කිව්වා. අවශ්‍යතා නිසා වමනා බිහි වෙනවා කියලා කිව්වා. වමනා තෘප්තිමත් කරගන්නකොට අවශ්‍යතා යටපත් වෙනවා කියලා කිව්වා. අවසාන වශයෙන් අපි කතා කරා පුද්ගලයෙකුට අවශ්‍යතා ඉටු කරගන්න පුළුවන් ස්වරූප. 4ක් කිව්වා. මොකද්ද 4? ස්වයං නිෂ්පාදනය, සොරකම් කිරීම හේවත් බලහත්කාරයෙන්, සිගමන් යැදීම හේවත් පරිත්‍යාගශීලීන් ඉල්ලා සිටීමෙන්, එහෙමත් නැත්නම් අවසානික හුවමාරුව තුලින් කියලා කිව්වා. රයිට්. ඔන්න අද දවසට මගේ ටාගට් කොටස ඉවරයි. මොනවායි ප්‍රශ්න තියෙනවද අහන්න? අපැහැදිලි තැනක් මයික් එක ඔන් කරලා අහනවා නම් හොඳයි. මොකද ටක් ගාලා මට ඉවලෙම උත්තර දෙන්න පුළුවන්. නැත්නම් අතන මැෂින් එක ගාවට යන්න ඕනේ. මෙසේජ් එක දිගේ එකක් වගේ આવොත් බලන්න. මොනවාද තියෙන ප්‍රශ්න? අපැහැදිලි තැන්, ගැටලු සාගත තැන්. මොකුත්ම නැද්ද? ඔයගොල්ලෝ හරි හොඳයි නේ අනේ. ප්‍රශ්න නැහැ. නෑ සර්. හරි. එහෙනම් ලබන සතියේ සෙනසුරාදා පස්වරු 7ට හමු වෙන තුරු ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. පරිස්සමින් ඉන්න. ආයුබෝවන්. good night.